අයිබෝන් දරුවනි දෙමාපියනි ඊටම ආදරයෙන් සියලුම දරුවන් දෙමාපියන් අපි Nexus 12 අපේ ප්‍රෝග්‍රෑම් එකට අපි සම්බන්ධ කරගන්නවා. ඉතින් දරුවන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙමින් ඉන්න මේ මොහොතේ ඉතින් පුතේ පොඩි ඉල්ලීමක් කරනවා. හරි තවත් ළමයි ජොයින් වෙනකන් අපිට පොඩි අවස්ථාවක් දෙන්න විනාඩියක් දෙකක් වගේ මැසේජ් පොඩ්ඩක් ඔයාලගේ යාළුවන්ට යවලා පොඩ්ඩක් මේ වෙලාවේ යාළුවන්ටත් පුතේ උදව්වක් කරන්න අපේ පන්තියට සම්බන්ධ වෙන්න විනාඩියක් දෙකක් වගේ මට කාලයක් දෙන්න. තව ළමයි විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙමින් ඉන්නේ. ඉතින් ඔයාලගේ හිතවත් පුතාලට යාළුවන්ට පුතේ ලින්ක් එක පොඩ්ඩක් ෂෙයා කරලා දෙන්න. අපි විනාඩියක් විතර වගේ කාලයක් ගමු. ඔහොමම රැඳිලා ඉන්න. අද දවසේ ඔයාගේ පුතේ ජීවිතේ වෙනස් කරන දවසක්. රැඳිලා ඉන්න. ඔයාගෙන් මම පැයක් එකමාරක් වගේ කාලයක් තමයි පුතේ ගන්නෙ. දෙමාපියනි මේත් එක්කම ඉන්න දරුවොත් එක්කම මොකද දරුවන්ගේ අනාගතයේ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේ මේ කතා කරන්නේ. ඉතින් ඔහොමම රැඳිලා ඉන්න විනාඩියක වගේ කාලයක් අපි තවත් ළමයි සම්බන්ධ වෙනකම් පොඩි අවස්ථාවක් ගනිමු. හොඳයි. දෙමාපියනි දරුවනි Nexus 12 එක් අවුරුදු විද්‍යා ගණිත පාඨමාලාව. පුතේ මේ වෙද්දී අපි හිතනවා මෙතන ඉන්න පුතාලා 2027 අවුරුද්දේ ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෝ වෙන්න ඕනේ. ඒ වගේම 2028 A level කරන දරුවෝ 27න් තමන්ගේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෝ මෙතන ඉන්න පුළුවන්. පුතේ මුලින්ම මම කියන්නම් ඉස්සල්ලාම අපි පැහැදිලි කිරීමක් කරන්නම්. මම මිගාර විජේ බණ්ඩාර Nexus 12 ආයතනයේ අධ්‍යක්ෂක. ඒ වගේම පුතේ අපි කුරුණෑගල. ඒ වගේම අපි Nexus 12 පාඨමාලාව පටන් අරන් පුතේ දැන් අවුරුදු 6ක් වගේ වෙනවා. ඒ කියන්නේ කොරෝනා කාලෙදී දරුවන් විශාල ප්‍රමාණයකට අපි උදව් කරලා නොමිලේ උගන්වලා ඒත් එක්කම තමයි දරුවන්ගේම යෝජනාවකින් තමයි මේ අවුරුද්දකින් සම්පූර්ණ සිලබස් එක අවසන් කරන වැඩසටහන අපි පටන් ගත්තේ. ඉතින් පුතේ මේ ඇවිල්ලා 2025 අවුරුද්දේ 2026 අවුරුද්දේ කෙලින්ම ජූනි මාසේ තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. හෙට වෙසක් දවස. ඉතින් ඊටාම කාර්යබහුල දින කීපයක් තමයි මේ වෙද්දි දෙමාපියන්ට දරුවන්ට ගත වෙන්නේ. ඉතින් අපිට කාලේ ගොඩාක් වටින නිසා තමයි මේ මැයි 29 වෙනිදා අපේ මේ ඕපන් සෙමිනාර් එක අපි දැම්මේ. ඉතින් මේ වෙද්දි තවමත් දෙමාපියනි දරුවනේ දෙමාපියනි තවත් ළමයි සම්බන්ධ වෙනවා විශාල ප්‍රමාණයක්. ඉතින් හරි. ඔව් හරි. ඉතින් කියන්නේ මෙහෙමයි මේ වැඩසටහනේ අපේ මූලික අරමුණ පුතේ අවුරුද්දෙන් සම්පූර්ණ සිලබස් එක ඔයාට ඉවර කරලා දෙනවා. ඕකයි සාරාංශය. හරිද? මම ඔයාගේ පුතේ භෞතික විද්‍යා දේශක. ඉතින් මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක මම හැදුවේ ඔයාලගේ කාලේ ඉතිරි කරලා අවුරුද්දකින් සම්පූර්ණ සිලබස් එක ඉවර කරන්න. ඉතින් දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ ප්‍රෝග්‍රෑම් එකේදී කොහොමද වෙන වැඩපිළිවෙල? කොහොමද මෙච්චර අවුරුදු 2කමාරක් වගේ කාලයක් තියෙන මේ ලොකු සිලබස් එකක් අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුල ඉවර කරලා දෙන්නේ කියලා. හරිද? ඉතින් ඒක අහද්දි හැමෝටම ඇත්තටම කුතුහලයක් එනවා කොහොමද මේ අවුරුද්දකින් ඉවර කරන වැඩක් යන්නේ කියලා. කිසි දෙයකට කලබල වෙන්න එපා පුතේ. හරිද? A to Z. ඒ කියන්නේ පළවෙනි දවසේ ඉඳන්ම සම්පූර්ණ සිලබස් එක අපි ඉවර කරන්න සැලසුම් කරලා තියෙන්නේ පුතේ. දවසකට ඔයාට එක සබ්ජෙක්ට් එකක් ඒ කියන්නේ සතියකට දවස් දෙකක් උගන්වන වැඩසටහනක් තමයි මේ යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එක කිසිම අඩුපාඩුවකින් තොරව වේගෙන් නැතුව. ඒ කියන්නේ ගොඩාක් දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අර අවුරුදු 2කමාරක් උගන්වන එක අවුරුද්දකින් උගන්වද්දී කොහොමද මේ වේගෙ වැඩි වෙයිද? කොහොමද උගන්වන්නේ? හරිද? මේ ගණන් විතරක් හදයිද? නැත්තම් ගණන් නැතුව තියරි විතරක් කරයිද? වගේ අදහසක් ඔයාගේ ඔළුවට එන්න පුළුවන්. නෑ පුතේ. මේකෙදි වෙන්නේ අපි
සතියට දවස් දෙකක් එක සබ්ජෙක්ට් එකක් උගන්වනවා. ඒ කියන්නේ පැය 3ක කාලයක් හරි එක දවසක් උගන්වන්නේ. එතකොට ඔයාට සාමාන්‍ය ෆිසිකල් පන්තියක ඔයා යද්දි හරිද? ඔයාට පැය 3ක කාලයක් කියන එක එක්කෝ ඉන්ටර්වල් එකක් දීලා හරිද? එක්කෝ ගුරුවරයා විනාඩි 20ක් පැය භාගයක් විතර කතා කරලා උගන්වන්න නැතුව නිකන් වල්පල් කතා කරන තැනක් තමයි ෆිසිකල් ක්ලාස් එකේදී වෙන්නේ ගොඩක්. හරිද? ඒ බොරු කියන්න දෙයක් නෙමෙයි. අපිත් ෆිසිකල් උගන්වනවා, ඒ වගේම ඔන්ලයින් උගන්වනවා, ඔක්කොම කරනවා. ඉතින් මේකෙදි අපි දන්නවා අපිත් එක්ක එකතු වෙන්නේ මේ විභාගය කොහොම හරි අවුරුද්දෙන් ඉවර කරගෙන හරිද හොඳ රිසල්ට් එකක් එක්ක කැම්පස් එකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපි වචනෙන්ම කියනවා නම් අර කැම්පස් යන්න උණක් තියෙන ළමයි විතරයි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ හරිද සම්පූර්ණේ හරිද දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ස්පීඩ් වැඩි වෙයි වගේද ගතිය. දැන් මම කතාවට එනවා පුතේ ටික ටික. හරි කතාවට ටික ටික එනවා. මේ කතා කරන්න ගොඩ දේවල් තියෙනවා. හරිද කතාවට ටික ටික එනවා. හරිද ඔයා මෙහෙම හිතන්න. හරිද ඔයා ෆිසිකල් ක්ලාස් එකකට යද්දී හරිද සතියට එක දවසනේ පුතේ යන්නේ. සතියට එක දවසයි. හරිද එතකොට මාසෙට දවස් 4යි. හරිද හැබැයි අපේ පන්තිය පුතේ දවස් 8ක් උගන්වනවා මාසෙට. එක සබ්ජෙක්ට් එකක්. හරිද එතකොට සබ්ජෙක්ට්ස් 3ම වෙද්දි පුතේ මාසෙට පුතේ කීයක් උගන්වලාද? දවස් 24ක් අපි උගන්වලා තියෙනවා. හරිද දවස් 24ක්. ඉතින් එතකොට ඒ ක්‍රමයක් එක්ක තමයි ඔයාගේ සිලබස් එක පුතේ අපි අවුරුද්දකින් ඉවර කරා. හරි අවුරුද්දකින් ඉවර කරා. හරිද නැතුව වේගෙන් උගන්වලා හරිද තේරෙන්නේ නැති වෙන්න රෙකෝඩින්ග්ස් ගොඩ ගහලා දාලා එහෙම නෙමෙයි. සම්පූර්ණ සෙෂන්ස් එකම පුතේ අපි ලයිව් කරන්නේ. හරිද ඔයාට ඕන විදියට රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි ලයිව් උගන්වන්නේ. හරිද සම්පූර්ණයෙන්ම මගේ දැක්ම තමයි පුතේ ඔන්ලයින් ළමයිට ඉන්ඩිවිජුවල් ක්ලාස් අත්දැකීමක් නැත්නම් ගෲප් ක්ලාස් අත්දැකීමක් ලබා දෙන එක. තේරුණාද? ඉතින් මේ පන්තියේදී ඔයාට පැන නගින ඕනම ප්‍රශ්නයක් පුතේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපෙන් අහන්න පුළුවන්. හරිද? උගන්නන ගමන් මැසේජ් එකක් දාන්න පුළුවන්. මයික් එක ඔන් කරලා ඔයාට පුළුවන් ප්‍රශ්න අහන්න. හරිද? දැන් දෙයක් උගන්නද්දි කොහොමද ඒක උනේ? හරිද? එහෙම ප්‍රශ්න එනවනේ. දැන් අපි ගෲප් ක්ලාස් එකකට යද්දි පුතේ පොඩි කාලේ හරි ඔයාට මතක ඇති. ප්‍රශ්නයක් එද්දි අත උස්සලා ඔයා අහනවනේ. ඉස්කෝලේ උගන්නද්දි හරිද? ගුරුවරයා එහා මෙහා යද්දි ඔයා කතා කරලා අහනවනේ සර් අරක කොහොමද එන්නේ? මේ ගාන කොහොමද හදන්නේ? කියලා ඕන තරම් ඔයාට ප්‍රශ්න එනවා. මොකද මේක මේ තියෙන නිකන් අර පොඩි සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හරිද? තියෙන හොඳම වෛද්‍යවරුන් තෝරන, ඉංජිනේරුවන් තෝරන දවන්තම විශේෂේෂ්ත්‍රය තමයි පුතේ ඔයා ඉගෙන ගන්න. ඉතින් සෙල්ලමක්ද? නෑ. ඉතින් ඔයාට පුතේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද අහන්න? ලොවෙත් ප්‍රශ්නයක් එනවා. හරි එන එක එනවා ඉතින් ඈ. හරිද? තියරි ප්‍රශ්න එන්න පුළුවන්. ඒක සර් කොහොමද එන්නේ? තේරෙන්නේ නැහැ. අහන්න පුළුවන්. හරිද? ඔන්ලයින් එක කරන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ පුතේ. අපි බැඳිලා ඉන්නේ ඔයාව ගොඩ දාන්න. හරිද? මේක අපි සෙල්ලම් කරන්න ඒ කියන්නේ පුරුදු වෙන්න උගන්වන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. පැහැදිලිද පුතේ? හරිද? මොකද අපේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ දිස්ත්‍රික් ෆස්ට් අපේ ඉන්නේ. හරිද? ඒ වගේම ගිය පාර දිස්ත්‍රික් 4 ඉඳන් හරිද? නොයෙකුත් රෑන්ක්ස් කීපයක්ම අපිත් එක්ක ඉන්නේ. ඒ වගේම සමත් ප්‍රතිශතයේ පුතේ 100%ක් අපි අඛණ්ඩව රැකගෙන ඉන්නවා. ඉතින් ඒ රිසල්ට්ස් එහෙම මම අපේ වාගේ ගෲප් එකටත් දැම්මා. හරිද? ගිය පාර කතා කරපු පුතාගේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වගේ ලොකු රිසල්ට්ස් පෙන්නපු දැවැන්තම පාඨමාලාවක ආරම්භයක තමයි පුතේ ඔයා දැන් මේ රැඳිලා ඉන්නේ. තේරුණාද? හරිද? ඉතින් ඔයාට මේ මොහොතේ වුණත් හරිද chat එකට දාන්න පුළුවන්. ඔයාට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මොහොතේ දාන්න පුළුවන්. කෝස් එක ගැන හරිද මොනවා හරි දැනගන්න තියෙනවා නම් මේ මොහොතේ දාන්න පුළුවන්. හරිද? එහා පැත්තේ අපේ ස්ක්‍රීන් තියෙනවා. හරිද? දැන් දාන්න පුළුවන් ඔයාට ඕන ප්‍රශ්නයක්. අපි උත්තර දෙනවා. හරිද? අපි chat එක දැන් ඔන් කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු chat එක ඔන්ද කියලා එහා පැත්තේ යටින්. මේ හරි chat එක ඔන් කරලා තියෙන්නේ. එතකොට ඔයාට ඕන ලාක chat කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අර දැම්මම ඔයාට හිතට නැගෙන පැනෙන ප්‍රශ්න තියෙනවා නම් දැම්ම දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. එහෙම කිසි ගැටලුවක් නැහැ. හරිද? මැසේජ් දාන්න බැයි නම් පොඩ්ඩක් අපි හරි.
හරි මැසේජ් කරන්න පුළුවන් ඔයාට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අපේ සෙටින්ග්ස් හදලා තියෙන්නේ. හරිද? මොකද අපි මේක වෙනස් කරලා තිබ්බේ මොකද අපි මේ සීමාව පොඩ්ඩක් පයින්නවා ඒකයි. මොකද ළමයි විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. ඔව්. හරි මම හිතන්නේ chat කරන්න පුළුවන් මේ මොහොතේ. පොඩ්ඩක් අපි ඒක check කරගමු. chat කරන්න පුළුවන්ද කියලා. හරි. හරි. එතකොට හරි. හරි ප්‍රශ්න තියෙනවා ඔක්කොම දාන්න බය වෙන්න එපා. ඔයාට තියෙනවා නම් මේ මොහොතේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි පුතේ ඔයාගේ ප්‍රශ්නයක් තිබ්බනම් හරිද ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දී ඔයාට තියෙන්න පුළුවන් සියලුම දේවල් ප්‍රශ්න වලට උත්තර හම්බෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ මේ වැඩසටහනේදී ඔයා රැඳිලා ඉන්න හරිද සම්පූර්ණයෙන් රැඳිලා ඉන්න ඉවර වෙනකම්ම කොහෙවත් යන්නේ නැතුව මොකද පොඩි වෙලාවක් අපි ගන්නෙ හරිද ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම අපි මේ වැඩසටහන ඉවර වෙද්දී හරි එකින් එකට උත්තර හම්බෙලා තියෙනවා. තේරුණාද පුතේ? හරිද? ඔන්න ඔකයි සිද්ධිය. හරි අපි දැන් කතාව පටන් ගමු. මෙහෙමයි කියා හිටියේ. chat එක පොඩි අවුලක් තියෙනවා. පොඩ විනාඩියක් දෙන්න පුතේ මම පොඩ්ඩක් chat එක පොඩ්ඩක් බලනකම්. හොඳයි. හරි දැන් අපි chat එක පුළුවන් පුතේ. මොකද මේ අර සීමාව පුතේ ඕව ගිහිල්ලා තිබ්බේ පොඩ්ඩක් ස්ට්‍රක් වෙලා. හරි දැන් settings අපි හදලා තියෙන්නේ පුතේ. ඔයාට මේ මොහොතේ ඉඳන් ඕනම ප්‍රශ්නයකට අපි උත්තර දෙනවා. දැන්ට ප්‍රශ්න ටික පුතාලට පෙන්නගෙන ඔක්කොම දාන්න. ඔයා 2027ද කරන්න බලාපොරොත්තු වෙමින් හිටපු පුතේද්ද 28 කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුතේද්ද ඕනම දෙයකට පුතේ උත්තර අපි ගාව තියෙනවා. හරිද? මේ මොහොතේ ඉඳන් ඔයාට chat කරන්න පුළුවන්. හරි. මං කියයි පුතේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක හරිද? අපි ටීම් එකක් තමයි යන්නේ. හරිද? ඔයාට physics, chemistry, maths, bio සියලුම සබ්ජෙක්ට්ස් අප ආයතනයෙන් කරන්න පුතේ 100%ක වගකීමක් අරගෙන. හරිද? මොකද වගකීමක් ගන්නවා කියන එක පුතේ සෙල්ලම් කතන්දරයක් නෙමෙයි. හරි? සෙල්ලම් කතන්දරයක් නෙමෙයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ ඔයාගේ වගකීම අරගෙන තමයි මේ ගනුදෙනුව යන්නේ. හරිද? ගනුදෙනුව යන්නේ. ඉතින් පුතේ මේකයි කතන්දරේ. හරි. ඉංග්‍රීසි මීඩියම් හරි ඉංග්‍රීසි මීඩියම් පුතේ අපේ ක්ලාසස් නැහැ. අපි සිංහල මීඩියම් කරන්නේ. මොකද ඉංග්‍රීසි මීඩියම් එක මේ මොහොතේ අපි නවත්තලා තියෙන ඇත්තටම කලින් කරා. මොකද අපේ ඉංග්‍රීසි මීඩියම් පැනල් එකක් වෙනම යන්න ඕනේ. මොකද ඉංග්‍රීසි මීඩියම් නිකන් ආවට ගියාට කරන්න බෑ. සම්පූර්ණ වෙනම පැනල් එකක් ඕන නිසා අපි මේ මොහොතේ ඉංග්‍රීසි මීඩියම් කරන්නේ නැහැ. සිංහල විතරයි පුතේ කරන්නේ. හොඳයි. පුතේ හරි අපි ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නම්. හරි. පුතේ මේකයි කතන්දරේ. මේ කෝස් එකෙන් මම කිව්වේ මගේ සංකල්පය තමයි මේක ගෲප් ක්ලාස් එකක්. දැන් ඔන්ලයින් පන්ති ඕන තරම් තියෙනවනේ පුතේ. නැද්ද කියන්නේ? දැන් අපිත් පුතේ අපේ හෝල් ක්ලාස් වල කැමරා එක ගහලා ලයිව් දෙනවා. හරිද? ෆිසිකල් ක්ලාස් එකේ ඒක එහෙමම දීපු කාලයක් තිබ්බා. අනේ පුතේ ඒක තනිකරම අසාර්ථක වැඩක්. මොකද ඔන්ලයින් ක්ලාස් එකක් සජීවීව අපි ඒ මොහොතේ අපේ එන ළමයිට විතරක් අපි කරන්න ඕනේ. මොකද ෆිසිකල් ක්ලාස් එකේ උගන්වන ගමන් එහෙමම කැමරාව ගහගෙන නිකන් ලාභ ගන්න අපේක්ෂාවෙන් ඉගැන්නුවොත් පුතේ ඔන්ලයින් ළමයිට ඒක ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම 100%ක් ලයිව් ඔන්ලයින් අපි මේ ක්ලාසස් කරන්නේ. ඉතින් ඔයා වෙනුවෙන්ම හදපු ලස්සන දැවැන්ත වැඩසටහනක් තමයි අද ඔයා ඉස්සරහින් මේ අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. පුතේ මෙහෙමයි අපේ කෝස් එක ගැන අපි විස්තර ඉදිරිපත් කරන්නම්. Nexus 12 ආයතනය සම්පූර්ණ රිසල්ට් එකට බැඳිලා ඉන්නවා පුතේ. අපි සබ්ජෙක්ට්ස් තුනම ඔයා වෙනුවෙන්ම කැප වෙලා උගන්වන විශේෂිත ගුරු මණ්ඩලයක් තමයි සම්බන්ධ කරගෙන ඉන්නේ. හොඳයි. පුතේ පොඩ්ඩක් බලමු අපි. දැන් ඔයාට විවිධ ප්‍රශ්න එන්න පුළුවන් මේ කෝස් එකේදී ක්ලාස් ෆීස් කීයද කොයි කාලෙද මේක ඉවර කරන්නේ ඉවර කරපුවම අපේ පේපර් ක්ලාස් එකක් වෙනම පටන් ගන්නවද කොහොමද ඒ වැඩසටහන දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි ඉස්සල්ලාම මම මෙහෙම කියන්නම් පුතේ. දැන් ඔයා ගොඩාක් අය දෙමාපියෝ බය වෙලා ඇති මේකෙදි මේ කෝස් එකේ හරි මේ කෝස් එකේ ගොඩක් අය බය වෙලා ඇති මේ රුපියල් කීයක් ගණීද දන්නේ නැහැ මේ කෝස් එකට අඩි සබ්ජෙක්ට්ස් තුනම තියෙන නිසා අපිට දරන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන්. සාධාරණයිනේ.
හරි ඔයා ෆිසිකල් ක්ලාස් වලට යද්දී අපි දන්නවා ක්ලාස් ෆීස් එකක් රුපියල් 5000ක් විතර වෙනවා. ඉතින් සබ්ජෙක්ට්ස් 3කට යනවා. රුපියල් 15000ක් වගේ යනවා ක්ලාස් ෆීස් විතරක්. බස් ගාස්තු ඇඳුම් දොර කෑම බීමත් එක්ක වෙනම ගත්තාම සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 25000ක් විතර දෙමාපියෙක්ට අද කාලේ වියදම් කරන්න සිද්ධ වෙනවා. ෆිසිකල් ක්ලාස් වලට යන්න. ඒ ඇවිල්ලා මාස කීයකට? අවුරුදු 2කමාරකට. අවුරුදු 2කමාරකට ඒ වගේ මුදලක් මාසෙට රුපියල් 25000 ගානේ වියදම් කරන්න වෙනවා. හරිද? ඉතින් අපේ මේ සම්පූර්ණ කෝස් එකේම පුතේ මාසෙට වෙන්නේ පුතේ රුපියල් 12000යි. මාසෙට පුතේ රුපියල් 12000ක් වගේ මුදලක් තමයි ඔයාගෙන් අපි අය කරන්නේ. මාසෙට රුපියල් 12000යි. එතකොට මාස කීයද මේක? කෝස් එකම තියෙන්නේ පුතේ මාස 12යි. මාස 12යි තියෙන්නේ. හරිද? මාස 12යි තියෙන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ මාස 12න් සබ්ජෙක්ට් තුනේම A to Z සිලබස් අපි ඉවර කරනවා. නිකන් නෙමෙයි තේරෙන්න උගන්වලා. හරිද? තේරෙන්න උගන්වලා සම්පූර්ණයෙන්ම ඉවර කරනවා පුතේ. හරිද? මාස 12න් මාසෙට රුපියල් 12000යි. ඒ කියන්නේ පුතේ සබ්ජෙක්ට් එකකට වෙලා තියෙන රුපියල් කීයද? 4000ක වගේ මුදලක් තමයි ගිහින් තියෙන්නේ. හරිද? ඉතින් ටියුට් එහෙම කොහොම එයිද? කිසිම දෙයකට පුතේ කලබල වෙන්න එපා. සම්පූර්ණ ටියුට් පැක් එකම මාසේ අපි ඔයාගේ පේමන්ට් එකට නොමිලේම ගෙදරට එවනවා. කුරියර් ගාස්තුවක්වත් අය කරන්නේ නැහැ. හරිද? සම්පූර්ණයෙන්ම මාසෙට අදාළ ටියුට් පැක් එක පුතේ ඔයාගේ පේමන්ට් එකෙන් පස්සේ අපි ගෙදරට දවස් 3ක් ඇතුළත දෙවනවා. හරි බෝ කියන්න ඕනේ නැහැ දවස් 3ක් ඇතුළත දෙවනවා. හරිද? ඉතින් ඔයා පේමන්ට් කරන්න ඕනේ පුතේ හැම මාසෙම 10 වෙනිදාට කලින්. මොකද ටියුට් එක පුතේ අනිවාර්යෙන් ඕනේ සබ්ජෙක්ට්ස් ටික ගොඩ දාගන්න. අපිට උගන්වන්න පුතේ ඔයාට ටියුට් එක ළඟ තියෙන්න ඕනේ. මොකද අපි ටියුට් එකේ ලියවනවා. හරිද? ගණන් ටික හදවනවා. හරිද? වෙනම වැඩපිළිවෙලක් මේක. මං හිතන්නේ පුතේ ලංකාවේ කොහෙවත් මේ වගේ වැඩසටහනක් ඇති. ඔක්කොම සතියට දවස් දෙකක් උගන්වන. හරිද? මාසයෙන් සම්පූර්ණ සිලබස් එකම කවර් කරන. එහෙම වැඩසටහනක් ලංකාවේ කොහෙවත් ඇති කියලා මම හිතාස කරන්නේ. ඕන තරම් ඇති. හැබැයි සමහර කෝස් තියනවා පුතේ. හරිද? සතියට එක දවසයි එක සබ්ජෙක්ට් එකක් උගන්වන්න පැය 3ක්. ඉතින් අවුරුද්දෙන් ඉවර කරනවලු. එහෙම කරන්න බෑ පුතේ මේක. අපිටත් කියන්න පුළුවන් සතියට එක දවසයි අපි උගන්වන්නේ. අවුරුද්දෙන් සිලබස් ඉවර කරනවා. එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒව බොරු පුතේ. එහෙම මේක කරන්න බෑනේ. ඔයාටම තේරෙනවනේ පුතේ. හරිද? සතියට දවස් දෙකක් උගන්වලා හරිද? අවුරුදු 2කමාරක වැඩක් පුතේ අපි මේ අවුරුද්දෙන් ඉවර කරන්නේ. ඉතින් ඒකට අපි රුපියල් 12000යි වාගෙන් ගන්නෙ. හරිද? රුපියල් 12000යි ටියුට් පැක් එකත් එවලා. සෙල්ලම් වැඩක් නෙමෙයි. හරිද? ඉතින් මෙච්චර හරිද වැඩපිළිවෙලක් යන එකේ හරිද? ඔයාට තියෙන්නේ ගෙදර ලයිව් සම්බන්ධ වෙලා. හරිද? ලස්සනට ඉන්න තැන වැට්ටික් කරගන්න විතරයි තියෙන්නේ. තේරෙන්න උගන්වනවා. හරිද? ටියුට් එකත් ළඟට එවනවා. හරිද? ඔයාට ඕන වෙලාවක ගුරුවරයාත් එක්ක කතා කරන්න පුළුවන්, chat කරන්න පුළුවන්. හරිද? අපේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා දෙමාපියෙක්ට ඕන ගැටලුවක් අපිත් එක්ක කතා කරගෙන निराකරණය කරගන්න පුළුවන්. හරිද? ඒ වගේ දැවැන්ත වැඩක්. හරිද? ඒ වගේ වැඩසටහනක් අපි යන්නේ. එතකොට මම දැන් ආයතන ගැන පොඩි වෙලාවක් තමයි පුතේ කතා කරන්නේ. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ගැන චුට්ටක් කතා කරලා අපේ ගුරුවරු ඉන්නවා මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න බලාගෙන ආදරෙන්. හරිද? ඒ ගුරුවරු ඔයාගේ සබ්ජෙක්ට් එක ගැන වෙනම පැහැදිලි කරනවා. මම මේ මුල් කාලේ ගත්තේ ආයතනය ගැන චුට්ටක් පැහැදිලි කරන්නයි, කෝස් එක ගැන පැහැදිලි කරන්නයි. හරිද? මම මේත් එක්කම හරිද? ඔයාලට දැන් අපේ ආයතනයේ දැක්ම වැඩපිළිවෙල ඔක්කොම පුතේ මේකේ තියෙනවා. හරිද? සියලුම විස්තර ඔක්කොම තියෙනවා. එතකොට මම එතෙන් එන්න. අපේ හරි ටීචර්ස් පැනල් එක මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. අපේ ඉන්නෙම පුතේ හරිද? අවුරුදු 10කට වැඩියෙන් උගන්වලා තියෙන සබ්ජෙක්ට් එකටම උපාධිය තියෙන. හරිද? මේ වෙන උපාධි කරලා මේක උගන්වන්න ඇවිල්ලා නැහැ. හරිද? පිසිස් නම් මම පිසිස් වලටම උපාධියක් තියෙන. හරිද? අපේ ඔෂාන්ස් මැත්ස් වලටම උපාධියක් තියෙන. ඒ වගේම අපේ රවිදු සර් කෙමිස්ට්‍රි. හරිද? කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියෙන පේරාදෙනිය කෙමිස්ට්‍රි කාපු පොරක්. හරිද? ඔයාලට උගන්වන්නේ. ඒ වගේම අපේ ලක්මාල් සර් බයෝ ඉතින් ඔයාලා අහලත් ඇති ඔන්ලයින් එකේ දැවැන්ත චරිතයක්.
හරිද? ඉතින් මේ වගේ ගුරුවරු සෙට් එකක්ම දාගෙන අවුරුදු 10කට වැඩි අත්දැකීම් තියෙන හරි ඔයාලත් එක්ක උගන්වන්න අපි මේ ගුරුවරු හොයාගෙන තියෙනවා. ඉතින් මේ ගුරුවරු අපිත් එක්ක පුතේ වැඩ කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත කාලේ ඉඳන් මාත් එක්ක වැඩ කරන්නේ අවුරුදු 10කට අධික උගන්වලා තියෙනවා කියලා කියන්නේ පුතේ. ඉතින් සිලබස් එක 10 පාරකට වඩා ඉවර කරපු ගුරුවරු. ඉතින් ආයෙ ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? හරිද? හරි. එතකොට අපි ඔය මැසේජ් දාලා තියන්න අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. මේ හරිද? ප්‍රශ්න වලට උත්තර දෙන්නම් පොඩ්ඩක් ඒක බලන්න. මැසේජ් පොඩ්ඩක් බලන්න අපි උත්තර දෙන්නම්. හරි. ඊට පස්සේ හරි. අපි මේකෙදි පුතේ හරි මැසේජ් දාලා තියන්න පුතේ ඔක්කොටම උත්තර දෙනවා බය වෙන්න එපා. ඒ වගේම හරිද? මම දැන් ආයතන ගැන තන් ආය පන්තිය දැන් අපේ මේ කෝස් එක ඉවර වෙද්දි මම ආය කතා කරනවා. මම පොඩ්ඩක් පුතේ සබ්ජෙක්ට් එකට පොඩ්ඩක් යන්නම්. මේ බලන්න අපේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක. ෆිසික්ස් සබ්ජෙක්ට් එකේ හරිද? ඕනම සෙට් එකෙන් මම පටන් ගන්න පුතේ. මොකෙන්ද? යාන්ත්‍ර විද්‍යාවේ. පාඩ පේනවා ඇති යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ටික ඔක්කොම මම දාලා තියෙනවා. හරිද? ලකුණු එකින් එකට එකතු වෙන විදිහට තමයි උගන්වන්නේ. හරිද? ඒ කියන්නේ ඔයා දන්නවා පේපර් එකේ අපි ලකුණු 100 හදන්න ඕනේ. හරිද? ලකුණුත් එක්ක තමයි මේ ගනුදෙනුව යන්නේ. ඉතින් පුතේ අපි මේ ජූලි මාසවල ඉන්නේ. මේ මාසවල අපි සාකච්ඡා කරන්නේ පුතේ යාන්ත්‍ර විද්‍යාවෙන් පටන් ගන්නෙ. ඒ වගේම දැන් ඉස්සරහට ජූලි මාසේ අගෝස්තු සැප්තැම්බර් වෙද්දී අපි කෙලින්ම දෝලන තරංග ආලෝකයේ යන්නේ. ඒතර ඔයා බලනවා ඇති මේවා ඔක්කොම ලියන්න දෙනවද? පුතේ අපි දෙන ටියුට් එකේ ස්පේසස් තියලා තියෙන්නේ වැදගත් කරුණු ඔක්කොම ලියන්න. ටියුට් එකක් දෙනවනේ පුතේ බොරු කියන්න ඕනේ නැහැ. එතකොට මේ හෙන්න පතරංග තියරි print කරලා දෙනවා short form හැටියට. ඔව් print කරලා දෙනවා. ඒ වගේම ස්පේස් එක තියලා දෙන්නේ වැදගත්ම කරුණු ඒ වෙලාවේ ලියන්න. සහ A to Z පැහැදිලි කරනවා පුතේ තේරෙන සිංහලෙන් ඔයාට මේ හැම පාඩමක්ම. හරිද? ඉතින් මේ බලන්න මේ හරි ජූලි සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දී වාගේ තාපයේ කොටස් ටික යනවා. හරිද? එතකොට නොවැම්බර් දෙසැම්බර් වගේ වෙද්දී කෙලින්ම විද්‍යුත් ශේෂ්ඨ කොටස් ටික ඔක්කොම යනවා. හරි? ඊට පස්සේ ධාරා විද්‍යුතේ ඉලෙක්ට්‍රොනික්ස් ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් මැයි වෙද්දී පුතේ වාගේ අවසාන පාඩම් සෙට් එක ගිහිල්ලා සම්පූර්ණ සිලබස් එක අපි කවර් කරනවා. හරිද? කෙලින්ම ලබන අවුරුද්දේ ජූනි මාසෙ වෙද්දී සිලබස් එක කවර් කරනවා. කවර් කරලා නිකන් ඉන්නවද? නෑ. හරිද? ඊළඟට මාස දෙකක් ඉතුරු වෙනවා නේද විභාගෙට? ඔන්න ඔය මාස දෙකේ තමයි පුතේ ඔයාට වෙනම අපි පටන් ගන්නවා කෙලින්ම මොඩල් පේපර් ක්ලාස් එකක්. හරිද? මාස දෙකයි. මොකද සිලබස් එක කවර් වෙලානේ තියෙන්නේ පුතේ. ෆුල් පේපර්ස් අපිට කරන්න පුළුවන් අන්තිම මාස දෙකේ. තේරුණා නේද? දවන්ත වැඩක්. හරිද? මං කිව්වනේ මේ පැය එකමාර ඔය රැඳිලා ඉන්න අපේ අනික් ගුරුවරුත් කතා කරලා සබ්ජෙක්ට් එක ගැන ඔයාට සුපිරියටම වැඩේ කරලා දෙනවා. හරිද? දෙමාපියොත් කොහොමම ඉන්න. හරිද? මොකද දෙමාපියෝ විශේෂයෙන් ඉන්න ඕනේ මේ දරුවන්ගේ ජීවිතත් එක්ක තමයි මේ අපි ගනුදෙනුව යන්නේ. ඒ නිසා මේක අපි මාර විශ්වාසකින් කරන පුරුදු වෙන්න නැති හරිද? අවුරුදු ගානක අත්දැකීමකින් කරන වැඩක්. හරිද? ඉතින් පුතේ අන්තිමේට මම පොඩ්ඩක් කියන්නම් අපේ මම අන්තිමේට පොඩ්ඩක් මේක ආපහු පැහැදිලි කරනවා. ඔයාගේ හරි පේමන්ට් මෙතඩ් එක චුට්ටක් කියලා ඉන්නම්. මොකද මේ මොහොතේ සමහරව හිතන්න පුළුවන් මේවා වංචා කරන ආයතන දන්නේ නැහැ නේ කියලා. අනේ නෑ පුතේ. මේවා කෙලින්ම BOC බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා මේක ප්‍රයිවට් ලිමිටඩ් එකක්. හරිද? නිකන් accounts වලට අපි සල්ලි ගන්නෑ. හරිද? ඕන තැනකින් බලන්න පුළුවන් ඔයාට මේවා රජයේ ලියාපදිංචි ආයතනයක්. හරිද? ඒ නිසා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ accounts වලට එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ඒවට සල්ලි දාන විදිහ ඔක්කොම මම ඔයාලගේ group වලට දානවා. කලබල වෙන්න දෙයක් නැහැ. තව දවස් 10ක් තියෙනවා. හරිද? මාසේ 10 වෙනිදාට කලින් තමයි පුතේ payments කරන්න ඕනේ. payments කලින් කරපුවාම විශේෂත්වය තමයි ටියුට් එක දවස් 3ක් ඇතුළත ඔයාට ගෙදරට එනවා. එකක් නෙමෙයි. ටියුට් සෙට් එකක්. හරිද? පාර්සල් එකක් ලොකුවට එයි ගෙදරට. හරි? හොඳයි. ඔන්න ඒ විස්තරය මම කිව්වේ. හොඳයි පුතේ අපි ඉක්මනටම දැම්මම අපේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක කතා කරන අපේ රවිඳු සර්ට දැන් ඔයාලට මම අවස්ථාව දෙන්න හදන්නේ සබ්ජෙක්ට් එක ගැන ඔයාලට තිතටම කියලා දෙයි. හරිද? නිකන් හරිද? කෙලින්ම කෙමිස්ට්‍රි කාපු කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියෙන පේරාදෙනියේ ඉතා දක්ෂ ගුරුවරයෙක් තමයි මේ අපිත් එක්ක රැඳිලා ඉන්නේ. ඉතින් ඔහොමම ලෑස්තිලා ඉන්න අපේ රවිඳු සර් එක්කත් කතා කරමු.
ප්‍රශ්න තියෙන අයට මම උත්තර දෙනවා. පාස් පේපර්ස් කරනවද? ඔව් මැත්ස් පිසිත් ICT කරන අයට පුතේ බයන්න එපා. සබ්ජෙක්ට් දෙකක් කියන්නේ ඒ කට්ටියගෙන් 12000ක් ගන්න නැහැ. සබ්ජෙක්ට් එකක් වෙනම කරනවා නම් ඔයාගෙන් එක සබ්ජෙක්ට් එකකට අපි 5000ක් වගේ මුදලක් තමයි ඒ කරන්නේ. එතකොට IT කරන පුතාලට සබ්ජෙක්ට්ස් දෙකයිනේ එයාලගෙන් රුපියල් 10000ක මුදලක් ගන්නෙ. හරිද පුතේ? මොකද මේක නිකම් පන්තියක් නෙමෙයි අවුරුද්දෙන් ඉවරයි. ගුරුවරයෙක් සතියට දවස් දෙකක් ඔයා වෙනුවෙන් සජීවීව උගන්වනවා. හරිද? ඒ නිසා ඒ වගේ මුදලක් තමයි යන්නේ. හොඳයි. හරි. ඔන්න පුතේ ඒ විස්තරي හරි. මම එහෙනම් අපේ රවිදු සර්ට ආරාධනා කරනවා ඔයත් එක්ක කතා කරන්න. නියමටම ඔයාට උගන්වන ගුරුවරයෙක් මම විශ්වාසයෙන් කියන්නේ. හරිද? හොඳයි. සර් එහෙනම් හරි. හොඳයි. හරි. සර් එන්න කතා කරන්න. හරි මේ ඉන්නේ අපේ රවිදු සර්. ඔයාලත් එක්ක ලස්සනට සබ්ජෙක්ට් එක ගැන කතා කරයි. මම සර්ට අවස්ථාව දෙනවා. හොඳයි. හරි මිගාසට ස්තුතියි. එහෙනම් දරුවනේ ඔන්න අපි ඔයාලගේ බැච් එක පටන් ගන්නවා. හරි 2027 විභාගයට ටාගට් කරලා අපි අවුරුද්දක පාඨමාලාවක් යටතේ හරි රසායන විද්‍යාව විෂය තමයි මම ඔයාලට උගන්වන්නේ. ඒතර අපි රසායන විද්‍යාව විෂය ගැන ගත්තාම හරි ඒතර බයෝ කරන දරුවන්ට ඒ වගේ මැත්ස් ඒ වගේ මැග්‍රි ඒ වගේ දරුවන්ට ඉතාම වැදගත් සහ රයිට් අපි ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල වරන් ලබා ගන්න ඕන හැමෝමට හීනයක් තියෙනවනේ කැම්පස් යන්න ඕනේ කියලා. අන්නේ කැම්පස් යන්න ඕනේ හීනේ. සැබෑ කරන්න රසායන විද්‍යාවේ සුපිරිම එකක්. රයිට් සුපිරිම රිසල්ට් එකක් දාන්න රයිට් රසායන විද්‍යාව පිළිබඳව විශේෂ වේදී උපාධියක්. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පෙෂල් ඩිග්‍රියක් තියෙන හරිද? ලංකාවේ ඉන්න ගුරුවරු කිහිපයම ලංකාවෙන්ටම ඉන්නේ. ඒ අතර එක්කෙනෙක් තමයි මම. දර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ වගේ ඉගැන්වීම් කටයුතු කරලා දැන් අපි ඔයාලා වෙනුවෙන් මේ අලුත් කෝස් මේ කෝස් එක අපි පටන් ගන්න තියෙනවා. හරි. එතකොට දැන් රසායන විද්‍යාව සමහර මේ වෙනකොට මෙතන 2027 දරුවෝ ඉන්න පුළුවන්. 2028 දරුවෝ ඉන්නත් පුළුවන්. ඒ බැච් වශයෙන් ගත්තොත් සමහර 26 ඉන්නත් පුළුවන්. එතකොට 27 28 දරුවෝ ගත්තොත් 27 දරුවෝ මේ වෙනකොට සාමාන්‍ය මුලින් ඉඳන් පටන් අරන් පන්තියකට ගිහිල්ලා තියෙන පුළුවන් මේ වෙනකොට ගොඩක් කලාවට යන්න ගිහිල්ලා ඇති. ඒතර සමහරලාට ඒකෙන් නොතේරිලා හරි මොන හරි විෂය කොටස් හරියට තේරිලා නැතුව තියෙන්න පුළුවන්. ඒතර අපි මෙතනදී අවුරුද්දක් ඇතුළත මුළු විෂය නිර්දේශයම ආවරණය කරලා ඔයාව කෙමිස්ට්‍රි වල වැඩක් කරනවා. කෙටිගත් වැඩක් කරනවා. ඒ කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එකේ ලකුණු 100 ගන්න අපි කෙලින්ම මෙතන උගන්වනවා. ඒතර සබ්ජෙක්ට් එක හරියටම ගැඹුරට අවුරුදු 4ක් ඉගෙනගෙන ඒ වගේම අපේ දිස්ත්‍රික් පළවෙනියෝ ඒ වගේ බිහි කරලා හරි ඒ වගේ ලොකු සේවයක් කරලා මේ අවුරුදු ගාන තුල හරි ලොකු ප්ලෑන් එකක් ඇතුව මේක යන වැඩක්. එතකොට මේක ඇතුලේ තීරියක හරියට හක්කෙටම තියෙනවා. අයි කිසි අඩුවක් නැතුව හැම පාඩමක්ම පිළිවෙලට ලස්සන ටියුට් ටික වලට හම්බ වෙනවා. රයිට් ඊට පස්සේ අපි පස්සේ පේපර්ස් කරනවා. ඒ වගේම හැම අවුරුද්දකම හරි SMS නෙමෙයි ටාගට් පේපර් සෙට් එකක් තියෙනවා. ඒ ටාගට් පේපර්ස් වල හැම පාරම ඒ දෙන ප්‍රශ්න gediya පිටින් එනවා. ඒක මේ එක දිගට අවුරුදු ගාණක් තිස්සේ රයිට් ගොඩක් දරුවන් ගොඩ යන්න හේතුව තමයි තීරයක හොඳට ඉගෙන ගන්නට අමතරව අවසාන මොහොතේ ගොඩක් දුර්වල දරුවෝ පවා උත්සලා තියෙනවා ඒ ටාගට් ප්‍රශ්න. ඒ කියන්නේ මම ගොඩක් සමහර දෙන ටාගට් ප්‍රශ්න එහෙමම හැම අවුරුද්දම වගේ එනවා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. හරිද? ඒතර ඒ වගේ සෙන්ස් එකක් එක තමයි මේක කරන්නේ. එතකොට දැන් ඔයාට රසායන විද්‍යාව සම්බන්ධයෙන් ඕනම ප්‍රශ්නයක් මාත් එක්ක පෞද්ගලිකව අපි පන්ති පටන් ගත්තට පස්සේ ඒතර ඔයාලට පුළුවන් මට පෞද්ගලිකව ඔයාලගේ තියෙන ගැටලු WhatsApp පහා යොමු කරන්න පුළුවන්. ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට උත්තර ඒ වගේ සුවදශීලීව අපි මේ ගමන එකට යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාලට දැන් මාත් එක්ක කනෙක්ෂන් එක හදාගන්න පුළුවන් අපි පන්ති පටන් ගත්තට පස්සේ. ඔයාලට ගැටලුවක් තියෙනවා ඔයාලට ඕන්ලයින් මගෙන් අහන්න පුළුවන්. ඒක උත්තරේ ගන්න විදිහ අහන්න පුළුවන්. ලයිව් ක්ලාස් එකේ ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලට මේ තේරුම් නැත්නම් සර් ආයෙ පාරක් කියලා දෙන්න. අන්න ඒ වගේ දේවල් කරලා අපි හරි අපි සුවදශීලීව මේක එකට යන්න ඕනේ ගමනක්. මොකද මේක ඔයාලගේ අනාගතේ මේ A level කියලා කියන්නේ ඉතාලම මේ කඩයිමනේ. මේක තමයි තැන. එතකොට මෙතනදී ඔයාලා හොඳට මේකට ફોකස් කරන්න ඕනේ. මොකද මේකෙන් තමයි ඔයා අනාගතේ කවුද වෙන්නේ කියන එක තීරණය කරන්නේ. ડોක්ටර් කෙනෙක්ද, ඉංජිනේර කෙනෙක්ද, නැත්නම් වෙනත් විද්‍යාඥයෙක්ද, නැත්නම් වෙනත් ශාස්ත්‍රයක ඉන්න කෙනෙක්ද? ඒ ඔක්කොම තීරණය කරන්නේ මෙන්න මේ අවුරුදු රයිට් මෙන්න මේ කාල සීමාව තුල. ඒතර ඔයාගේ ජීවිතයේ අපි මේ කෝස් එක ඇතුලේ අවුරුද්දක් ඇතුළත ඔයා සම්පූර්ණ විභාගයට සූදානම් කරනවා. ඒ කියන්නේ ඔයාට කැමති නම් දැන් 2028 දරුවෙකුට පුළුවන් 27 විභාග ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒතර අපි පේපර්ස් ලියලා ටාගට් ඔක්කොම දේවල් දීලා ඔයාට කැමති නම් 28 ලියන්න පුළුවන්. නැත්නම් 27 පිට ලියන්න පුළුවන්. ඒතර ඒ වගේ ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාම කාලයෙන් යම් කොටස කාලයක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට හොඳට විෂයන් මේ අපේ හැම විෂයක්ම හැම ගුරුවරයෙක්ම මාර මහන්සියක් දීලා ටියුට්ස් වලට ගෙදරටම නොමිලේ වෙන අපි ටියුට් ටික වෙන කුරියර් කරනවා. මේ හැම දෙයක්ම එක්ක ඊළඟට මේ හැම
සබ්ජෙක්ට් එකේ හොඳ තිතරම අපි දවස් ගානම ඔයාලා වෙනුවෙන් කැප වෙලා මේක ලොකු මහන්සියක් ගන්නවා. රයිට්? ඒ නිසා ඔයාලා අපිත් එක්ක මේක හරියට දිගටම රැඳිලා හිටියොත් ඔයාලා අනිවාර්යෙන් ඔයාගේ රිසල්ට් එක හොඳම රිසල්ට් එකක් කරනවා. ඒක අපි වගකීමෙන් අපි සියලු දෙනා මේ වගකීම බාර ගන්නවා. හරි ඔයාලා හරියට පැහැදිලිව අපි කියන විදියට ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන් තරම් හරිද? රෙකෝඩින් කොට ගහගන්න එපා තමයි. ඒතර එහෙම නැතුව ලයිව් සම්බන්ධ වෙලා පුළුවන් තරම් හරිද? අපිත් එක්ක ඉඳලා අපි කියන දේවල් අහලා මොකද අපි විශේෂ වැඩ පිළිවෙලක් මේ කියන්නේ. ෂෝට් නෝට් සෙට් එකක් තියෙනවා. ඒතර මම ඉස්සරහට කියලා දෙනවා මාත් එක්ක පන්තියට සම්බන්ධ වුණාම අපි ෂෝට් නෝට් හදන්න ඕනේ. ඒවා අපි අර බිත්තිය ඩිස්ප්ලේ කරනවා. මම සමහරට ඔලෙල් කාලේ කරන්න නැත්නම් ලස්සනට ඒක ඩිස්ප්ලේ කරලා ඒවා පාඩම් කරන්න කෙටිකම තියෙනවා. සරල උදාහරණ කතා මේ සමාජයේ තියෙන සමහර කතා වලින් අපි ලේසින් මේ දේවල් තේරුම් ගන්නවා. අන්න ඒ වගේ ලොකු හරි වටිනාකමක් මේ කෝස් එක ඇතුළේ තියෙනවා. හරිද? එතකොට අපි කතා කරමු මෙතන කෝස් එක ගැන සම්බන්ධයෙන් පාඩම් තියෙනවා. එතකොට අපි මේ මාසේ ඇත්තටම ගත්තොත් අපි පටන් ගන්නවා මේ තියෙන අපේ ඔක්කොම කරන පිළිවෙල. හරි? එතකොට ලබන මාසෙ වෙනකන් ලබන අවුරුද්දේ මේ මාසෙ වෙනකන් හරි අපි මේක දිගටම යනවා. එතකොට ගොඩක් වෙලාවට අපි මේ 28 දරුවෝ ඉන්නවනම් කලබල වෙන්න එපා. දැන් සමහරට 28 දරුවෝ මේ වෙනකොට සමහරට ෆිසිකල් පන්ති හර මොනවා හරි ගිහිල්ලා ඇති මේ වෙනකොට දැන් මාස කිහිපයක් නිසා එහෙම ගියේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පෞද්ගලිකව අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ මාසේ ඊටාම වැදගත් පාඩමක් පටන් ගන්නවා. හරි ඉනෝගනික් කෙමිස්ට්‍රි කියන එක දැන් ගොඩක් කට්ටියට A level කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඉනෝගනික් පාඩම් කරන්න බෑ මේකයි එන මැසිවිලි ගොඩයි. ඒතර අපි කොහොමද මේක හොඳට ලේසියෙන්ම හරි කටපාඩම් කරගන්නේ සහ තේරුම් ගන්න කොහොමද සහ කොහොමද ගොඩක් කල් මතක තියාගන්නේ කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ මේකට සෑහෙන ලොකු ක්‍රම ගොඩක් තියෙනවා ෂෝට් නෝට් සෑහෙන ප්‍රමාණයක් හදනවා ඒ හැම එකකින්ම ඔයාට මේ සබ්ජෙක්ට් එක ඔළුවට සුපිරියටම දෙනවා හරිද ඒ නිසා ඉනෝගනික් වලින් තමයි අපි පටන් ගන්න මේක ඒ නිසා ඉනෝගනික් වලට ඔයාලට මහා ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඒ නිසා මේක මුලින් ඉඳන් 28 දරුවෝ පවා මේක ලස්සනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි හිමීට සරලව ඔයාලට තේරුම් නැත්නම් ආයෙ නැවත පැහැදිලි කරමින් හරි ලස්සන වැඩක් මේක පටන් ගන්න. හරිද? ඒතකොට ඒකත් එක්ක ඊළඟට ඔයාලා අනිවාර්යෙන් සමහරට විභාගයේ ප්‍රශ්නත් හරි හැම අවුරුද්දම අපි ඒක අපිට ඒ හැකියාව අපි දෙන මේ හැම අවුරුද්දම අපි ඒක කරනවා. හරිද? ඒ නිසා විෂයන් තුනේම ඊටාම ප්‍රවීණ සහ මේ විෂය සම්බන්ධයෙන් පරතරයට ඉගෙනගත්ත ගුරු මණ්ඩලයක් තමයි අපිත් එක්ක ඉන්නේ. අනිත් සර්ලත් එහෙමයි. ඒතර ඔයාලට තේරෙයි ඉස්සරහට අපි ඊළඟට අපේ ඕෂාන් සර් ඉන්නවා මැත්ස් සර්. එතකොට මැත්ස් සර්ට කතා කරද්දී ඔයාලා මැත්ස් ගැන ලොකු අවබෝධයක් දැන් මැත්ස් දරුවොත් මෙතන ඉන්නවනේ බයෝ දරුවොත් ඉන්න බයෝ සරුත් ඉන්නවා අපිට ඊළඟට බයෝ සරුත් කතා කරනවා. එතනදී ඔයාලට තියෙන මොකක් කර ගැටලුවක් තියෙනවා chat එකට දාන්න. එතකොට ඒ දේවල් ඔක්කොම විස්තර කරයි. හරි අපි මේ කෝස් එක ඇතුලේ එකතු වෙලා ඔයාලට දැන් මේ වුණ 27 දරුවන්ට යම් ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් ඒවා කොහොමද විසඳගන්නේ? ඒ හැම එකක්ම පෞද්ගලිකව කතා කරලා හරි රයිට් ඒ ඔක්කොම ටික විසඳ ගන්න පුළුවන්. හරි මේ කෝස් එක ඇතුලේ ඔයා සම්පූර්ණ මේ විෂයන් තුනේම සුපිරි වැඩක් බවට පත් කරගන්න ඉතාම වක්කීමෙන් අපි කියනවා මේ ලෙවල් එකට ඔයාව ගේනවා අනිවාර්යෙන්. හරිද? එතකොට හරි ඒ නිසා තේරුම් ගන්න. එතකොට ඔයාට ඉස්සල්ලාම මේමයි ළමයි. දැන් මේ කෝස් එක ඇතුළේ ඉන්නකොට ඔයා පොඩ්ඩක් මේ මෙහෙම තියෙනවා. අපි මේක සජීවීව ගොඩක් වෙලාට සජීවීව තමයි දිගටම මේක අපි කරන්නේ. එතකොට ඔයාලා පුළුවන් තරම් බලන්න ඕනේ මේක ලයිව් සම්බන්ධ වෙන්න. හරි මොකද ඔයාලා ගැන ටිකක් කම්මැලි ගානම් මනම් තිප්පොත් එහෙම ඔකට රෙකෝඩින් කොට ගහන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් නැවත විදිහට ලයිව් සම්බන්ධ වෙන්න. හැබැයි ඔයාලට මේක මහන්සි වුණොත් මොකද අපි මේක දවසට කරන්න පැය 3යිනේ. ඒතර ඔයාලට ඉතුරු කාලයත් මැනේජ් කරගෙන හරි ඒ විදිහට ගානට බැලන්ස් ගන්න පුළුවන්. ඒතර සියලුම ගැටලු සහ ඔයාලට දෙන ප්‍රශ්න හැම එකක්ම අපි විසඳනවා ඇතුලේ. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් සබ්ජෙක්ට් එක ඇතුලේ ඒවා පාඩම් කරද්දි වේවා. මෙන්න මෙහෙම තිබ්බොත් හොඳයි. කොහොම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර්. මෙන්න මෙහෙම කොහොමද මම කරන්නේ? මට යන්නේ ඔක්කොම ආඩ විවෘතව කතා කරන්න පුළුවන්. අපිත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධතාවය තියාගන්න පුළුවන්. හරි? හරි එහෙනම් දැන් පුතේ මගේ කොටස මම ඔයාලට පැහැදිලි කරා අපි පන්තිදී හම්බෙමු. මම ඊළඟට අවස්ථාව දෙනවා ඇත්තටම අපේ මැත්ස් කම්බයින් මැත්ස් ඊටාම පළපුරුද්දක් තියෙන. හරිම රහට මැත්ස් විෂය වලට උගන්වයි. හරි ඒ නිසා ඔන්න ඕෂාන් සර්ට අපි කතා කරමු. හරි ඕෂාන් සර්ට කතා කරමු. ඕෂාන් සර් එහෙනම් එන්න අපේ දරුවන්ට කතා කරමු. මෙන්න අපි ඉන්නේ ඕෂාන් සර් කම්බයින් මැත්ස්. එහෙනම් දැන් ඕෂාන් සර්ට බාරයි. එහෙනම් පුතේ ආයුබෝවන් අපි ඉක්මනින්ම හම්බෙමු. හරි ඉතින් හැමෝටම සුබ දවසක් මම ඕෂා රත්නායක සර් ඔයාලගේ කම්බයින් මැත්ස් උගන්වන සර්. ඉතින් පුතේ නෙක්සස් 12 ආයතනයට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කෝස් එක මොන වගේද? හරි අපි මේක කොහොමද කරන්නේ? මේ හැමදේම මම හිතන්නේ මිගාර සර් ඔයාලට පැහැදිලි කිරීමක් කරා. හරි ඉතින් ඊට පස්සේ රවින්ද්‍ර සර් ඔයාලගේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. හැමෝටම තේරෙන්නේ නැති අවබෝධයක් එන්නේ නැති අපේ කෝස් එක මොන වගේද කියලා. හරි. ඉතින් පුතේ මගේ සබ්ජෙක්ට් එක කම්බයින් මැත්ස්. ඔයාලා දන්නවා මැත්ස් කරන දරුවෝ අපේ ප්‍රධාන විෂයන් තුනක් මූලික කරගෙන A level අපි කරගෙන යන්න ඕන. ඒතර ප්‍රධාන විෂයන් තුන විදිහට කම්බයින් මැත්ස්,
physics සහ chemistry සමහර දරුවෝ පිරිසක් ඉන්නවා chemistry subject එක වෙනුවට ICT subject එක කරන. ඉතින් කොහොම නමුත් chemistry IT කියන විෂයන් දෙකම කිසිම වරදක් නැහැ. නමුත් ඔයාලා හැමෝම දන්නවා අපි පිළිගන්න ඕන කරුණක් තියෙනවා. ICT කරපුවාම ඇත්තටම අර අපිට කැම්පස් යන්න තියෙන chances ටිකක් අඩු වෙනවා. ඒක තමයි ඉතින් ඇත්තටම ලොකුම හේතුව ඔන්න ඕක. හරි. ඉතින් අර සමහර course තියෙනවා අපේ government university වල apply කරන්න බෑ අපිට chemistry කරලා නැත්තම්. හරි. ඉතින් ඒ හැමදේම අපි ඔයාලට කියලා දෙන්නම්. හරි මගේ විෂයෙන් maths කරලා යන්න ඕන යන්න ඕනේ path එක මොන වගේ path එකක්ද තියෙන්නේ? engineering විතරද යන්න පුළුවන්? ඒ හැමදේම අපි ක්ලාස් එක පටන් ගත්තාම ඔයාලට මම සියලු දැනුවත් කිරීම කරන්නම්. හරි. ඉතින් මම ඔයාලට පොඩි chance එකක් දෙනවා. ඉතින් subject එකේ දැනට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. මම මේක කතා කරන ගමන් ඔයාලට තියෙන ප්‍රශ්න ගැන මම ඔයාලට උත්තරයක් දෙන්න. ඔයාලට තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. ඔයාලට මම කියන්නම් මොකක්ද ඒකට ගන්න ඕන සොලියුෂන් එක කියලා. හරි. ඉතින් පුතේ Nexus 12 ආයතනයේ අපි වසර ගණනාවක් තිස්සේ A level උසස් පෙළ විද්‍යා ගණිත දරුවොන් වෙනුවෙන් කරන ලංකාවේ ප්‍රථම සහ එකම අලුත්ම concept එකකට කරන වෙනස්ම විදිහේ course එකක් Nexus 12 කියලා කියන්නේ. ඉතින් 20යි 27 A level exam එක වෙනුවෙන් පටන් ගන්න බැච් එකේ පළවෙනි දවස අද කිසිම ඉගැන්වීම් කටයුත්තක් කරන්න නැති වුණාට අපේ course එක ගැන introduction එකක් අපේ සර්ලා ඔක්කොම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් පුතේ Nexus 12 කියලා කියන්නේ ඇත්තටම මේ විද්‍යා ගණිත දරුවන්ගේ අන්තිම බලාපොරොත්තුව කිව්වොත් මන් නිවැරදි. මොකද මෙතනින් අනිවාර්යයෙන්ම අපේ course එක කරන හැම දරුවෙක්ටම අනිවාර්යයෙන්ම A level subject 3 තමන්ට පුළුවන් හොඳම රිසල්ට් එකක් දාගෙන අනිවාර්යයෙන්ම කැම්පස් එකට යන්න පුළුවන්. 100%ක් අපි ඒ රෙකමෙන්ඩේෂන් එක ඔයාලට දෙනවා. හැබැයි අපි රෙකමෙන්ඩේෂන් එක කරනවා වගේම අනිවාර්යයෙන්ම ඔයාලත් අපි කියන විදිහට වැට්ටික් කරන්න ඕන. මේක ඔයාලා අපි සහ තියෙන බැඳීමත් සහ ඔයාලගේ කරන වැඩ අපි කියන විදිහට ඔයාලා වැඩ කරන විදිහත් එක්ක ඔයාලගේ රිසල්ට් එක ඇත්තට වෙනස් වෙනවා. ඉතින් අපි කියන වැට්ටික හරියට කරනවා ළමයි කොහොමත් ගිය පාර දරුවොත් කරා මේ පාර ඔයාලා අපි අනිවාර්යෙන් අපි ඔයාලා කරනවා කියලා අපි දන්නවා ඇත්තටම. හරි මොකද අපේ Nexus 12 කියලා කියන්නේ දවස් 6ක් ගුරුවරු 4 දෙනෙක් එකතු වෙලා කරන ලස්සන වැඩක්. සතියේ දවස් 6ක් අපි ඔයාලත් එක්ක මුණ ගැහෙනවා. එතකොට ඔයාලට ලොකු වැඩක් අපි කරනවා. ඒ නිසා ඔයාලට මේ සබ්ජෙක්ට් එකෙන් කාටවත් ගැලවෙන්න බෑ. හරි මේ විෂයත් එක්ක බැඳිලා ඉන්න ඕන. සාමාන්‍ය ෆිසිකල් පන්තියක් වගේ නෙමෙයි. සැටර්ඩේ සන්ඩේ වගේ සාමාන්‍ය තියරි ක්ලාසස් තියෙනවා. නමුත් මේක එහෙම නෙමෙයි. සතිය දවස් 6ෙම අපි ඔයාලත් එක්ක හැම වෙලාවෙම මුණ ගැහෙනවා. අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අපිත් එක්ක ඕන දෙයක් බෙදා ගන්න පුළුවන්. අපේ සර්ල් 4 දෙනාගේ ප්‍රයිවට් නම්බර්ස් අපි ඔයාලට දෙනවා. ඕන වෙලාවක WhatsApp message එකක් දාන්න පුළුවන්. ඔයාලට විෂයේ තියෙන ඕනම ගැටලුවක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. විෂයට එහා ගියපු Tamanට තියෙන මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් වුණත් අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා. අනිවාර්යෙන් අපි Nexus 12 ආයතනය වෙනුවෙන් ඔයාලට අපි අනිවාර්යෙන් කරනවා. මොකද සමහර දරුවෝ ඉන්නවා විභාගේ ලඟ වෙද්දී එක්සෑම් ස්ට්‍රෙස් එකේ ඉන්නවා. යාට තියෙන සමහර වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා කතා කරගන්න සමහර කට්ටිය නැහැ. සමහර ෆිසිකල් යන ගුරුවරු ළමයි එක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි නැහැ. නමුත් අපේ ගුරුවරු 4 දෙනාත් එක්ක වැඩ කරද්දී අනිවාර්යෙන් ඔයාලට ඒකේ වෙනස තේරෙයි ළමයි. හරි. ඉතින් පොදුවේ මම ওই කතන්දර ටික කිව්වේ. ඉතින් මම සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් ඔයාලට කියන්නම්. හරි. මම මේකේ ડોකියුමන්ට් එකත් අපි ගෲප් එකට දාන්නම්. දැන් අපේ chemistry physics combined maths හරි වාර්ෂික වැඩපිළිවෙල තියෙන පොඩි ડોකියුමන්ට් ෆයිල් එකක් මේ තියෙන්නේ. මම හිතන chemistry subject එක ගැන කිව්වා. physics එක ගැන කිව්වා. biology මගෙන් පස්සේ biology subject එක ගැන කියයි. ඉතින් දැන්ට අපේ මේ වගේ පොඩි වැඩපිළිවෙලක් තියෙනවා. මම මේක චුට්ටක් පැත්තකට දානවා. ඔයාලා මේක චුට්ටක් බලන්න. හරි පුතේ දැන් මේකේ මේ පාඩම් ටික අපි මාස වලට බෙදලා තිබ්බට මේ මාසේ ඉඳන් ඔයාලගේ A level වල මේ කරන වැඩේ ටිකක් අමුතුම විදිහකට කරන්න. හරි මම මෙහෙම කියන්නම්කෝ. දැන් දන්නවා A level maths වල ප්‍රධාන සබ්ජෙක්ට් කොටස් දෙකක් තියෙනවනේ. එකක් pure mathematics අනිත් එක applied. ඒතර ඔයා දන්නවා pure full paper එකක් එනවා. applied full paper එකක් එනවා. එතකොට ඔය applied pure full paper එක ගත්තාම දැනටම ගොඩක් දරුවෝ දන්නවා ඒකේ structure එක. කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. essay ප්‍රශ්න 7ක් තියෙනවා. ඔය 7න් 5ක් ලියන්න ඕන. එතකොට ඔය කෙටි ප්‍රශ්න 10 සහ රචනා ප්‍රශ්න 7 හැදෙන විශේෂ පාඩම් ඒකක ටිකක් තියෙනවා කම්බයින්ඩ් වල. ඔය වෙන විෂයක් වගේ නෙමෙයි පුතේ. දැන් physics chemistry ගත්තාම MCQ 50ක් තියෙනවනේ.
සමහරවිට ඔය MCQ 50 ටිකක් අර අපිට හිතා ගන්න බෑනේ මෙතනට අහන්නේ මේ පාඩමෙන්ම කියලා. ඒක පොඩක් වෙනස් වෙනවනේ. හැබැයි අපිට සාමාන්‍ය පාස් පේපර්ස් ගොඩක් කරද්දී අපිට හිතන්න පුළුවන් ඉතින් මේ පළවෙනි ප්‍රශ්න පහ අහන්නේ ඒක කාමාන අන්න ඒ වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. නමුත් මැත්ස් වල එහෙම නැහැ. මැත්ස් වල සුපිරිම පැටර්න් එකක් තියෙනවා පේපර් එක කොට දාන්න. අන්නේ පැටර්න් එකට තමයි මම මේ ක්ලාස් එක කරගෙන යන්නේ. මම විතර නෙමෙයි අපේ සර්ලා ඔක්කොම ටික ඒ විදිහට තමයි වැඩේ කරගෙන යන්නේ. ඒ පැටර්න් එක තමයි මම පොඩි උදාහරණයක් කියන්නේ. අපේ PO පේපර් එක ගත්තාම පළවෙනි පාර්ට් A එකේ පළවෙනි ප්‍රශ්නේ ගණිත අභිමුල් ධර්මයේනේ. ඒතර මම දැන් ඔයාලගේ කෝස් එක පටන් ගන්න ඔන්න ඔය පාඩමේ. ඒතර මම මුලින්ම ඔයාලට දෙන්නේ කෙලින්ම මාතෘකාව දෙන්නේ PO ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළ පාඩම. ඒතර මම කරන්නේ මොකද ගණිත අභිමුල්නේ ලස්සන පාඩම තියරිටික් කරා. ඒක එක්සැම්පල්ස් ටික කරා. ඊට පස්සේ උපරිම කරන්න පුළුවන් විභාග ප්‍රශ්න ටික ඔක්කොම ටික පිළිවෙල සාකච්ඡා කරනවා. ඒ විදිහට දෙවෙනි ප්‍රශ්නෙට ගියාපොහොම මාපාංග අසමානතාව. ඒතර අසමානතා සම්බන්ධ තියරි ටික කියලා ප්‍රස්තාරයක් අඳින්නේ කොහොමද කියලා දීලා අසමානතා සම්බන්ධතා ටික කියලා දීලා ඒ ප්‍රශ්න දාලා සියලුම විභාග ප්‍රශ්න ටික කරනවා. ඒ විදිහට පුතේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම ඔය දීවද ප්‍රසාරයේ සංකීර්ණ සංඛ්‍යා වගේ ප්‍රශ්න තියෙනවනේ. දීවද ප්‍රසාරයේ පාඩම කරලා ඒකට දාලා තියරි ටික ඔක්කොම කරලා එක්සැම්පල්ස් කරලා මොඩල් ප්‍රශ්න කරලා පාස් පේපර්ස් ටික ඔක්කොම කරනවා. ඒතර ඔයාට මැත්ස් පන්තියේ ගෙවන හැම දවසකම ඔයාගේ විභාග පේපර් එකේ ලකුණු එකින් එක එකතු වෙනවා කියලා දැයි. ඒතර ඔයාටම ටාගට් එකක් හැදේ. දැන් මෙච්චර කල් මැත්ස් පන්තියට ගිහිල්ලා තියෙනවා නම් සාමාන්‍ය පාඩමක් අරගෙන ඔහේ පාඩම කරගෙන යනවා. හරි ඒතර කිසිම විභාගයට එන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියලා දන්නෙත් නැහැ පාඩම කොච්චර දිගයිද හරි මොනවද එන ප්‍රශ්න රටා ඒ මුකුත්ම දන්නේ නැහැනේ හැබැයි මම කරන මේ වැඩපිළිවෙල ගොඩක්ම වෙනස් ඔයාලට ඒක තේරේ කරගෙන යද්දී ඔයාට හම්බෙන හැම පන්ති දවසකදීම මාත් එක්ක ඔයා හම්බෙන හැම දවසකදීම ඔයාගේ විභාග පේපර් එකේ ලකුණු එකින් එක වැඩි වෙනවා අනිවාර්යෙන් ඒක එහෙම වෙනවා සම්බන්ධලා බලන්න හරි මේ මොනවද කියන්නේ මේව ඇත්තද කියලා හරි ඉතින් ඔයාලට තියෙන අවස්ථාවක් පුතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ ක්ලාසස් මේ සතියේ මම හිතන්නේ මන්ඩේ ඉඳන් අපේ බිසිනස් ක්ලාස් එකේ ඉඳන් අපේ කෝස් එක පටන් ගන්නවා අපි ගෲප් හරහා සියලු දැනුවත් කිරීම කරනවා හරි ඉතින් අන්තිම වතාවට අහන්නේ ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න හරි ගම්බයි මැස් පුළුවන් දස කරගන්න මේ මාස ටිකෙන් ඔව් පුළුවන් හරි ඔයාට පුළුවන් ඉතින් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් මේ මාසේ පටන් ගන්නවා හරි ඔයාට PO පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ප්‍රශ්න ටික මම ගොඩ දාලා දෙනවා රචනා ප්‍රශ්න 17 වෙනකම් හරි එතකොට ඔයාට දිනින් දින හැමදාම ලකුණුම තමයි එකතු වෙන්නේ පුතේ ක්ලාස් එකේදී සාමාන්‍ය පන්තියක් විදිහට නෙමෙයි මේක කරන්නේ ඒක ඔයා හොඳට ඔළුවේ තියාගන්න ඔයා හම්බෙන හැම දවසකදීම ඔයාගේ A level combined maths paper එකේ ලකුණු තමයි ඔයා එකතු කරගන්නේ. ඔයා මාක්ස් තමයි හදාගන්නේ. ඒක ඉතින් හරි වෙනස් මෙතඩ් එකකට කරන්නේ. ඉතින් සම්බන්ධ වෙන්න ඉතින් විෂය ගැන තාම මොනවා හරි තියෙනවා ප්‍රශ්න අහන්න පුතේ. සාමාන්‍ය ප්‍රශ්න ගොඩ අහනවා ළමයි ඉතින්. ඒවට ඉතින් හැම එකටම උත්තර දෙන්න බෑ පොඩි ඒවා. ඒවට පොදුවේ උත්තර අපි ළඟ තියෙනවා. පොදුවේ අපි ගෲප් එකට දාන්න මැසේජ් එකක්. ඔය P1 ගැන එහෙම එන්න මැසේජ් ගොඩ එනවා. වැදගත් මැසේජ් විතරක් දාන්න පුතේ පොඩි ඉල්ලීමක්. මොකද අපිට කියව ගන්න අමාරුයි මැසේජ් ටික. හරි ලොකු ප්‍රමාණයක් මැසේජස් එනවා. වැදගත් දේවල් තියෙනවද කියලා චුට්ටක් බලලා මම කියන්නම්. හරි. රයිට් පොඩ chat එකට අවස්ථාව දෙන්නම්. chat එකට දාන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට. හරි තව ළමෙක් අහලා තියෙනවා මේ පේපර් එකේ ස්ට්‍රක්චර් ගැන කිසිම අයිඩියා ගන්න නැහැ. ඔය පේනවන්නේ. හරි පොඩක් පුතේ වගේ A level එක දාන්න බලන්න. හරි 20යි 27. ඒතර 20යි 27 දරුවෙක් පේපර් එකේ ස්ට්‍රක්චර් එක මෙලෝ දෙයක් දන්නේ නැලු. හරි. ඔතන ප්‍රශ්නයක් තියෙනව නේද? දැන් දෙමාපියොත් මේක බලන්න වැතිනේ. ඉතින් පුතේ A level කරන ළමෙක්ට පේපර් එකේ මොන වගේද කියලා දන්නේ නැත්නම් එහෙන ප්‍රශ්නයක් ඔතන. ඔය හැම දෙයකටම උත්තර මල් ළඟ තියෙනවා. හරි. පේපර් එකේ ස්ට්‍රක්චර් එක පේපර් එකේ ප්‍රශ්න හැදෙන්න කොහොමද මොන පාඩම් වලින් දෙන්න හැම දෙයක්ම කියලා දෙනවා බය වෙන්න එපා. මම ඔයාලව ගොඩ දානවා මැත් සබ්ජෙක්ට් එකේ යන්න පුළුවන් උපරිම තැනට මම ඔයාව එක්ක යනවා. ඒ විශ්වාසය තියාගන්න කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා. රෙකෝඩින් ගන්න පුළුවන්. අයියෝ රෙකෝඩින් ගන්න පුළුවන් ඕනේ වෙලාවක. නමුත් ලොකු ඉල්ලීමක් තියෙනවා මට ඔයාට කරන්න. පුතේ රෙකෝඩින් වලට නම් පුරුදු වෙන්න එපා. හරි? ඒක මගේ ලොකු ඉල්ලීමක්. Tamanට කරගන්නම බැරි නම් Tamanට අත්‍යවශ්‍යම හේතුවක් නිසා රෙකෝඩින් බැලුවොත් මිස පුළුවන් තරම් ලයිව් සම්බන්ධ වෙන්න. ඒක අපේ ලොකු ඉල්ලීමක්. අපිත් වෙලාවකට හදිස්සිය ලයිව් එක කරගන්න බැරුව රෙකෝඩින් එකක් දානවා. අහම්බෙන් ඉඳලා ඉట్లా දානවා. ඒ අපි දාන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. හරි. ඔයාලා ලයිව් ක්ලාස් එක රෙකෝඩින් බලන්න හිටියොත් ඔයාලට ඒක ටිකක් ලොකු ටයිම් එකක් වේස්ට් වෙනවා. හරි. ඒ නිසා පුළුවන් තරම් ලයිව් සම්බන්ධ වෙන්න රෙකෝඩින් වලට ලොකුවට
ලයිව් ක්ලාස් එකක් තියෙනවා නම් රෙකෝඩින් වල ලොකුට හුරු වෙන්න එපා. ගුරුවරයා රෙකෝඩින් එකක් දැම්මොත් ඒක බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලයිව් ක්ලාස් එකක් තියෙද්දි ඔයා ලයිව් එක බලන්න. ඒක රෙකෝඩින් එකට වැඩි හුරු වෙන්න එපා. පුළුවන් තරම් ක්ලාස් එකේ හැම වෙලාවෙම ලයිව්ම ඉන්න සම්බන්ධ වෙන්න. අපි රෙකෝඩින් දාන අවස්ථාවක් තියෙනවා. සමහර කොටස් අපේ සර්ලා ඔයාලට වැඩිපුර දෙයක් දෙන්න ඕන නිසා සමහර දැන් අපි ඔයත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න බැරි වෙලාවකදී රෙකෝඩින් දෙන අවස්ථා තියෙනවා. හැබැයි අපි එහෙමයි කියලා රෙකෝඩින් ගොඩ ගහලා අන්තිම වෙලාවේ මේක බලපල්ලා මෙන්න සිලබස් එක ඉවරයි කියලා අපි මෙතනින් බේරලා යන්නේ නැහැ. හරි අපි ඔයාලත් එක්ක මේ ගමන යනවා. ඒ නිසා හරි. ඉතින් පුතේ වැඩි කතාවක් නෑ අපේ බයසරුත් කතා කරන්න ඉන්නවා. එහෙනම් පුතේ Nexus 12 ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව අපේ මිගල්සර් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. හරි. ඉතින් එහෙනම් අපි ලක්මාසට කතා කරමු අපේ ඔයාලගේ බයොලොජි සර්. හරි බයෝමැත්ස් අපේ එකට යන්න නේද? ලක්මාන් සර් රෙඩි වෙන ගමන් ඉන්නේ. ඔයාලට කතා කරයි. සර්ගේ සබ්ජෙක්ට් එක ගැන කියයි. බයොලොජි කරන ළමයි අනිවාර්යෙන් හොඳට අහගෙන ඉන්න. හරි. සර් එහෙනම් එන්න. හරි අපේ ලක්මාල්සට මම මේ අවස්ථාව දෙනවා අපේ හොඳ සර් කෙනෙක් දක්ෂ ගුරුවරයෙක් ඉතින් බයෝ කරන ළමයි හරි ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්න බයෝ වලින් ඉස්සරහට යන්න ඉන්න ළමයෙක් ඉන්නවනම් ඉතින් සර් එක්ක කතා කරගෙන ඕනේ ප්‍රශ්නයක් අහන්න අනිවාර්යෙන් මමත් රෙකමන්ඩ් කරනවා ඕනේ වෙලාවක ආව ගොඩ දාලා දෙයි මම වගේම තමයි පේපර් එකේ හැමදාම ලකුණු හම්බෙයි පන්තියට හම්බෙන හැම දවසකම ඔයාට බයොලොජි වල ලකුණු එකතු කරගන්න පුළුවන් හරි වැඩි කතාවක් ඕනේ සර් එක වැටි කරගෙන යන්න හරි ස්තුතියි හරි පුතේ උෂාන් සර්ත් ගොඩක් දැනුවත් කිරීමක් කරා මට පොඩ්ඩක් chat එකේ දාන්න බලන්න කට්ටියම ඔයාලා මැත්ස්ද බයෝද කරන්න කියලා මැත්ස් නම් M කියලා දාන්න එහෙම නැත්නම් පුතේ B කියලා දාන්න හරි ටක් කරලා දාන්න බන්න පට ගාලා දාන්න පට ගාලා හරි මැත්ස් කරන ළමයි M කියලා දාන්න බයෝ කරන කට්ටිය B කියලා දාන්න හරි දානවනේ අද chat එක load වෙයිද දන්නෙත් නැහැ සෑහෙන දානවනේ හරි හරි එන්නකෝ දැන් එතකොට පුතේ මෙන්න මේ වැඩක් තියෙනවා. අද දෙමව්පියොත් ලයිව් එකේ ඉන්නවා, ළමයිනුත් ලයිව් එකේ ඉන්නවා. විශාල පිරිසක් අද කෙලින්ම ආරම්භක සම්මන්ත්‍රණයටම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ බහුතරයක් පුතේ මෙතන මං හිතන අද ලයිව් එකට ඇවිල්ලා තියෙන්නේ අපි ගැන ලොකු විශ්වාසයක් තියාගෙන. ඒ වගේම තමයි අද මේ පන්තියේ ඉන්න බහුතරයකට පණිවිඩ ගිහිලා තියෙන්නේ අපේ කලින් අවුරුදු වල හිටපු අපේ දක්ෂ ළමයිගෙන්. සමහර වෙලාවට මෙතනත් ඇති නංගිනා මල්ලිලා. කාගේද? කලින් අපේ පන්ති වල ඇවිල්ලා කැම්පස් ගියපු සිලෙක්ට් වෙච්ච අයියලා අක්කලාගේ නංගිනා මල්ලිලා විශාල පිරිසක් ඇති. හරි chat එකේ දාලා තියෙනවා සමහර කට්ටිය සගේ පන්තමාවේ අයියා අක්කා කියලා එහෙමත් ඉන්නවා. හරි කොහොම හරි කමන්නේ මෙච්චරයි කතාව. එතකොට අපේ මූලික අරමුණ තමයි ළමයි මේ අපේ මිගාර සර් පැහැදිලි කරා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔයාලට සිලබස් එක කවර් කරලා දාලා ඔයාගේ විභාගයට අවශ්‍ය කරන සියලු දේවල් ටික සකස් කරලා දෙන එක. ඉතින් ඒකෙන් මට වගකීමක් දීලා තියෙනවා ආයතනයේ වශයෙන් ජීව විද්‍යාව විෂය සම්පූර්ණයෙන්ම උගොඩ දාලා දෙන්න. එතකොට මෙහෙමයි පුතේ වැඩේ වෙන්නේ. මේකේ පාඩම් ඒකක අපිට තියෙනවා 10ක්. මේ පාඩම් ඒකක 10ම සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරනවා. එතකොට ඔයාලට ඒ සඳහා අවශ්‍ය සියල්ල. දැන් ළමයිට ප්‍රශ්නයක් ඇති නෝට් එක papers සමහර කට්ටියට ප්‍රශ්න ඇති මේ කියන දේවල් කොහොමද අපි මතක තියාගන්නේ. ඉතින් පුතේ ඒකට තමයි මේ ගුරුවරු ඉන්නේ. ඒතර අපි මේක පියවරෙන් පියවර යද්දී ඔයාලට මේක ගැටලුවක් වෙන්නේ. අනිත් දේ තමයි අපේ මේ පන්ති වැඩ ටික පටන් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් පළවෙනි සති දෙක ඇතුළත පන්තියට සම්බන්ධ වෙලා බලලා තවත් ඕන ලංකාවේ ඕනම පන්තියකට සම්බන්ධ වෙලා බලලා අපේ පන්තිය හොඳ නරකද කියලා කියන්න. කොහොමත් ඔයා අනිවාර්යෙන්ම අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා අනිවාර්යෙන් වැඩ කරන්න ගන්නවා. සමහර ළමයි වෙති කලින් වැඩ කරේ නැහැ. කම්මැලි වෙලා හිටියා. වැඩ කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. සමහර කට්ටියට ස්ටාර්ට් එකක් ගන්න බෑ. සමහර කට්ටිය ෆෝන් එකට ඇඩික්ට් වෙලා, සමහර වෙලාවට ෆිල්ම් බලන්න ඇඩික්ට් වෙලා, සමහර කට්ටිය කම්මැලි වෙලා. චූටි කාලේ වැඩ කරපු ළමයි, චූටි කාලේ දක්ෂ ළමයි මේ වෙද්දින් අර වැඩ කරන ප්‍රමාණය ටිකක් අඩු වෙලා ගිහිල්ලා. එහෙම නැත්නම් සමහර ළමයි ඉන්න පුළුවන් පට්ට මොරාල් එකේ ඉන්නවා වැඩි කරගෙන යන්න. ඉතින් ඔය එක එක જાතිය ළමයි ඉන්නවනේ. ඉතින් පුතේ මේ හැමෝටම කියන්නේ ඔයා කුමන මට්ටමක හිටියත්, ඔයා මොන මට්ටමේ හිටියත් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ කරොත්, අපේ සර්ලත් එක්ක එකතු වෙලා වැඩ කරොත්, ඔයාගේ ලකුණු මට්ටම අනිවාර්යෙන් වැඩි කරලා ඔයා විභාගයෙන් පාස් වීමේ වගකීම අපි අනිවාර්යෙන්ම ගන්නවා. ඉතින් ඒකට තමයි ළමයි මේ පාඨමාලාව අපි හදලා තියෙන්නේ. ඊළඟ කාරණේ අපි වැඩ කරන යද්දී පුතේ ඔයාලගේ එක එක දුර්වලතා අපි අඳුර ගන්න පුළුවන්. සමහර ළමයින්ට තියෙන්න පුළුවන් හොඳට තේරෙනවා. ලියන්න තේරෙන්නේ නැහැ. සමහර ළමයින්ට ලියන්න පුළුවන් මතක හිටින්නේ නැහැ. එක එකනාට තියෙන එක එක ගැටලු. ඉතින් මේ හැම දෙයකම අපිට පුළුවන්කම ලැබේ ඔයාලට විසඳුමක් ලබා දෙන්න. ඉතින් මේක පන්තියකට එහා ගියපු වැඩක් තමයි ඔයාලා වෙනුවෙන් මේ සූදානම් කරලා තියෙන්නේ. ඉතින්
වසර ගානක් පුරාවටම අපි කෙරේ තිබ්බ විශ්වාසය මේ අවුරුද්දෙත් ඒ වගේම තමයි පුතේ ඔයාලගේ බැච් එක වෙන වුණොත් අපි මේ විශ්වාසය රකිනවා. ඉතින් අපිට පුළුවන් වෙයි මේ බැච් එකනොත් දැවැන්ත ප්‍රතිඵලයක් ගොඩනගා ගන්න අනිවාර්යයෙන්ම පැහැදිලිවම පුළුවන්. ඉතින් අපිට විශ්වාසයි අපේ වැඩපිළිවෙල ගැන, අපිට විශ්වාසයි අපේ ළමයි ගැන, අපිට විශ්වාසයි අපේ ළමයිනුත් අනිවාර්යයෙන්ම පැහැදිලිව වැටි කරයි කියලා. ඉතින් ඒ නිසා කොහොමත් ඔයාලා මේ ක්‍රමයට අනුගත වුණොත් දැන් පොඩි කාලේ ඉඳලම අභියෝග ගොඩක් ආවනේ. ඉතින් මේ අභියෝග ගොඩක් මග ඇරලා තමයි පුතේ ඔයාලා මේ වෙද්දින් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නේද? චූටි කාලේ වැටි ඇවිදලා නේද? එක දෙක එකතු කරලා ශිෂ්‍යත්ව විභාගයක් ලියලා නේද? ජ්‍යාමිතිය පාඩමක් කියලා එකක් ඇවිල්ලා දැන් එහෙම ආපු ළමයා අර වැටි ආපු ළමයාට දැන් මේ A level වලට එද්දින් විතරක් පසුබෑමක් වෙන්න අනිවාර්යෙන් බෑ. ඔයාලට කොහොමත් මේක පුළුවන්. ඉතින් ඔයාලගේ තියෙන අඩුපාඩු හදලා දීලා ඔයාලට නිවැරදි මඟ පෙන්වීමක් පෙන්වන්න තමයි මේ Nexus 12 ටීම් එකේ ඉන්නේ. ඉතින් අපේ මේ ටීම් එකේ අපේ ගුරුවරු ටික සාකච්ඡා කරලා සියලු දේම තීරණ ගන්න එකට සාකච්ඡා කරලා බලලා ඉතින් ඒකත් එක්ක අපේ ටීම් එකට පුළුවන් වෙයි ඔයාගේ ලකුණු ප්‍රමාණය අනිවාර්යෙන් පැහැදිලිව වැඩි කරගෙන යන්න. ඉතින් මම විෂය ගැන පළවෙනි දවසේ පැහැදිලි කරලා දෙන්නම්. පේපර් එකේ ස්ට්‍රක්චර් එක පළවෙනි දවසේ පැහැදිලි කරලා දෙන්නම්. ලකුණු මට්ටම වැඩි කරගන්න විදිය, පාඩම් කරන මෙතඩ් එක, නෝට් හදා ගන්න විදිය සහ A level පේපර් එකේ මොඩල් එකට කොහොමද අපි වැඩ කරන්නේ කියලා මම පළවෙනි දවසේ ලයිව් ක්ලාස් එකේ ඔයාලට එක්ක කතා කරන්නම්. එදාට එන්න අපි කට්ටිය කතා බහ කරලා හොඳ වැඩපිළිවෙලක් හදාගමු. හරි. තවත් මොනවාරි ගැටලු තියෙනවා නම් පුතේ chat එකට දාන්න. මම chat එකක් දකිනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. ඉතින් මම ඒකටත් උත්තර දෙන්නම්. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න මොනවාරි දෙයක් තියෙනවා නම්. හරි. ප්‍රශ්න ගැටලු ඔක්කොම ළමයි ලයිව් එකේ දෙන්න. හරි. ලයිව් එකේ දෙන්නම් කොහොමද කියලා වැඩ කරන විදියත් එක්ක. හරි. පුතේ මම නිකන් chat එකේ දාන්න බලන්න. ඔයාලා මේ වෙද්දින් සාමාන්‍යයෙන් ජීව විද්‍යාව පාඩම්, බයෝ පාඩම් මේ වෙද්දින් කොහෙන් හරි කමක් නැහැ. මොන ක්‍රමයෙන් හරි කමක් නැහැ. පාඩම් ඒකක කීයක් කව වෙලා තියෙනවද? එකක් නම් එකයි, නැත්නම් බිංදුවයි, දෙකක් නම් දෙකයි, සිලබස් නම් 10යි. කී කියලා නිකන් chat එකේ දාන්න බලන්න නිකන් ටක් ගාලා දාන්න, ටික් ගාලා දාන්න. දාන්න බලන්න ටක් ගාලා. ඔයාලා කොහොමද කියලා ගත්තේ? හරි. එක එක මට්ටම් වල ළමයි ඉන්නවා. හරි. මොන මට්ටමේ හිටියත් උතේ වයි වෙන්න එපා. අපි ඇට්ටික් කරගෙන යන් අපිට පුළුවන් වේ වාගේ ප්‍රතිඵලය වැඩි වෙනවා වගේම දැවැන්ත ප්‍රතිඵල මේ බැච් එක තුලින් අනිවාර්යයෙන්ම ගොඩනගන්න. ඉතින් මම ඊළඟට අවස්ථාව දෙන්නම් අපේ මිගාර සර්ට. මිගාර සර් පැහැදිලි කරයි ඉදිරි දේවල් ටික. අපි පළවෙනි ලයිව් එකේ පුතේ මේ ඔයාලගේ ජීව විද්‍යාව විෂය සම්බන්ධව තියෙන කාරණා ටික අපි හොඳට සාකච්ඡා කරමු. සහ ඔයාලගේ තියෙන ගැටලු එදාට අරන් එන්න අපි ඒවටත් පිළිතුරු දෙන්නම් ඒ දවසේදී. හරි ගැටලු අයිබෝන් නේ. හොඳයි දරුවනේ දෙමාපියනි ඉතින් පුතාලා බලන්න ඇති අහන්න ඇති අපේ සර්ලාගේ කතාව ටික. ඉතින් පුතේ ඔයාලට ආයතනය සම්බන්ධයෙන් හෝ ෆිසික්ස් සම්බන්ධයෙන් මේ මොහොතේ මාත් එක්ක කතා කරන්න පුළුවන්. ලොකු වෙලාවක් ගන්න. හරිද? හොඳටම හිටියා වගේම ඔහොමම ඉන්න පුතේ රැඳිලා ප්‍රශ්න තියෙන අය ඕන එකක් අහන්න. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට හිතට එන ඕන ප්‍රශ්නයක් අහන්න. මොකද මේක පේන්නේ අපිට විතරයිනේ. ඉන්න ඔයාලගේ යාළුවන්ට කාටවත් ඉන්නවා නම් ඒක පේන්නේ නැහැ. ඒක මට විතරයි සහ අපේ ටීම් එකට විතරයි පේන්නේ. ඉතින් ඔයාලට ඕන ප්‍රශ්නයක් මේ මොහොතේ අහන්න පුළුවන්. හරිද? ඉතින් පුතේ මම හිතනවා ඔයාලට ලොකු විශ්වාසයක් එන්න ඇති කියලා මේ අපේ කෝස් එක ගැන පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පුතේ. පොඩි ඔයාලට විශ්වාසයක් තියනවාද? ඔයාලගේ මොකක් හරි විශේෂම මැසේජ් එකක් තියනවා නම් දාන්න. මොකද්ද ඔයාලා අපේ සර්ලා ගැන හිතන්නේ? කතා කරපු එක ගැන සහ කතා නොවුණු මොනවා හරි තියනවා නම් හරිද? මම කිව්වනේ අර ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දී ඔයාලට මම කිව්වා ඔයාලා දහසකුත් ප්‍රශ්න ඔළුවේ තියාගෙන තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණේ. හැබැයි මම හිතනවා මේ වෙද්දි ඒ ප්‍රශ්න ඔක්කොටම ඔයාලට උත්තර හම්බෙලා තියෙනවා. හැබැයි එක දෙයකට ඇරෙන්න. මොකද්ද? අපේ ටයිම් ටේබල් එක. හරිද? පුතේ පොඩ්ඩක් අහගන්නකෝ ටයිම් ටේබල් එක මම කියන්නම්කෝ ඔයාලට. ටයිම් ටේබල් එක මෙහෙමයි. හරිද? හරි ගණන් කිව්වා ඔක්කොම මම කිව්වනේ. ටයිම් ටේබල් එක ගැන මම කියන්නම් චුට්ටක්.
හරිද? හරි. මේකයි ටයිම් ටේබල් එක. හරි. හොඳට අහගන්නකො පුතේ සිද්ධිය. දැන් හරි. ටයිම් ටේබල් එක කියන්න යන්න. physics subject එක තියෙනවානේ පුතේ. මගේ ගේම පටන් ගන්නකො නේද? හරිද? හරි. මේ subject එක උගන්වන්නේ පුතේ ඔයාට මම සඳුදාට Monday. හරිද? රෑ 8 ඉඳන් 11 වෙනකම්. හරිද? සඳුදා රෑ 8 ඉඳන් 11 වෙනකම් live උගන්වනවා. දැන් හිතෙන්න පුළුවන් අඩේ පැය 3ක් කොහමද ඉන්නේ කියලා. එක දවසක් ඇවිල්ලා බලන්නකෝ පුතේ. මොකද්ද වෙනස කියලා. හරිද? සබ්ජෙක්ට් එක දෙනවා ලෙසට. හරිද? ඔයාලට මේකේ සෙෂන් එකේදී 8:11 යද්දි 9:45ට 10 වෙනකම් විනාඩි 15ක පොඩි රෙස්ට් එකක් දෙනවා. හරි ඉන්ටර්වල් එකක් දෙනවා. ඒ වෙන මොකටවත් නෙමෙයි. පොඩ්ඩක් උඩ පැනලා ඉඳගෙන පොඩ්ඩක් මොන හරි දෙයක් කාලා බිස්කට් එකක් හරි මූණ පොඩ්ඩක් හොදාගෙන වොෂ්රූම් යන්නේ ගිහිල්ලා එන්න පොඩි බ්‍රේක් එකක් අපි හැම සර්ලම මේ පැය 3 සෙෂන්ස් යන්නේ වගේ ඔයාලට බ්‍රේක් එකක් දෙනවා. පැහැදිලිද? ඔන්න ෆිසික්ස් එක සඳුදාට යන්න. ආයේ තියෙන්නේ පුතේ සිකුරාදාට. සතියේ දවස් දෙකක් උගන්වනවානේ මං කිව්වේ. හරි. ෆ්‍රයිඩේ ඒත් 8:11 තමයි යන්නේ ෆිසික්ස් එක. ඔන්න සතියට දවස් දෙක ඔන්න ඔහමයි හැදෙන්නේ. අවශ්‍ය පුතාලා ඔන්න ලියා ගන්න. නමුත් අපි ගෲප් එකට ඔක්කොම අපේ පෝස්ට් ඒවා හදපුවා දානවා. හරිද? හරි ඔන්න සබ්ජෙක්ට්ස් ෆිසික්ස් එක යන දවස්. හරිද? හරි. මේ සඳුදා පටන් ගන්නවා. හෙට අනිද්දා පුතේ පොයේනේ. හරිද? හෙට අනිද්දා පොයේ. ඔයාට විවේක සුවයෙන් හෙට අනිද්දා ඉන්න පුළුවන්. දෙයනේ කියලා සඳුදාට ලයිව් හැමෝම ඉන්න ඕනේ. හවුද? මම පටන් ගන්නෙ මගෙන් ෆිසික්ස් ඉගෙන ගන්නවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් පුතේ. හරිද? ඔයාට දෙනවා සබ්ජෙක්ට් එකයි තිතනවා ඔයාට තේරෙන්නේ නැතිනේ කතා කරනකොට. හරිද? හරි. ඔන්න ඒ කතන්දරේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක. හරිද? ෆිසික්ස් සබ්ජෙක්ට් එක කොහොමද? හරි. ෆිසික්ස් සබ්ජෙක්ට් එක කොහොමද? එතකොට හරි. හරි. මම කෙමිස්ට්‍රි එක ගැන කියන්නම් ඔහොමම ෆිසික්ස් එක මේ කතා කරේ. හරි. ඔහොම බලා ගන්න පුතේ. හරි. මම ඔයාලට කියන්න දැන් කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගැන. කෙමිස්ට්‍රි එක තියෙන්නේ පුතේ හොඳට අහගන්න කෙමිස්ට්‍රි එක අඟහරුවාදට සහ සෙනසුරාදට හරි මෙන්න මේ දවස් දෙකේ තමයි තියෙන්නේ ඒත් 8 ඉඳන් 11 වෙනකන් රෑ. හරි. ඔන්න ඔයාගේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක යන්නේ. හරිද? සඳුදා ෆිසික්ස් අඟහරුවාදට කෙමිස්ට්‍රි. හරිද? හරි මේක කෙලින්ම ඔයා හරිද? ඔයාගේ වෙනම මේක කෝස් එකක්. හරිද? ඔයා උදේ ඉඳන් ඔයා වෙන ඉස්කෝලේ යනවා නම් එහෙම. වැඩකට යනවා නම් ඒ දැන් මේකේ උදේ කියන්න බෑ ජොබ් කරන ගොඩ අය ඉන්නවනේ. 9 10 වසර ළමයිනුත් ඉන්නවා පුතේ. හරිද? කමන්නේ. හරිද? හැමෝටම තේරෙන්න උගන්වනවා. හරිද? ජොබ් කරන අය ඉන්න ඕන තරම් ඉන්නවා. ඒ කට්ටිය උදේට ජොබ් එකට ගිහලා රැට අපේ පන්ති. හරිද? එතකොට මේක විතරක් ඉන්නේ ඉගෙන ගන්න එක විතරක් කරන පුතාලා. ඒ කියන්නේ 2027 ලියන්න ඉන්න පුතාලා 28 පුතාලා උදේවරු ඒවා ගෙදර ඉඳගෙන වැඩ කරත් කමක් නැහැ. වෙන කොහෙවත් යන්න ඕනෙත් නැහැ. විශ්වාසින් කියන්නේ. හරිද? ඔන්න කෙමිස්ට්‍රි. ඊළඟට පුතේ බයෝ එක කියන්නේ බදාදටයි බ්‍රහස්පතින්දටයි 6 ඉඳන් පුතේ 8 වෙනකම්. හරි 6 ඉඳන් මේක ගොඩ වෙලා බයෝ පුතාලා දන්නවා. එක දිගට බයෝ කරන්නේ නැහැ පැය 3ක්. හරිද? අපි කරන්නේ කීයද? පැය 2යි. බයෝ එක. හරිද? මොකද බයෝ එක අපි දන්නවා වෙනම ලෙවල් එකකට අපේ ලක්මාංශ උගන්වන්නේ. ඉතින් මේ සෙෂන් එක තමයි බයෝ වලට. ඉතින් මැත්ස් එක ගැනත් මම කියන්නම්. මැත්ස් එක යන්නේ පුතේ මේ දවස් දෙකේම තමයි. හරිද? බදාදායි බ්‍රහස්පතින්දායි තමයි යන්නේ ඒක. හරිද? ඒ යන්නේ 8 ඉඳන් 11 වෙනකම්. හරිද? ඔන්න බදා.
හරි ඔන්න අපේ ටයිම් ටේබල් පීසිස් එකත් ඕන උඩින් ලියන්නම් මම පීසිස් එක යන්නේ සඳුදාටයි සිකුරාදාටයි සඳුදාටයි සිකුරාදා හරිද ඒත් 8:11 ඔන්න සිද්ධිය හරිද ඔන්න ඔයාගේ ටයිම් ටේබල් එක හරිද පටන් ගන්න සඳුදා බය වෙන්න එපා මගෙන් පටන් ගන්න ලෙසටම උගන්වනවා මොන හරි ඕම ප්‍රශ්න තියෙන අය ඕම මම ඔයාලට දාන්න පුළුවන් ප්‍රශ්න තියෙන අය දාන්න හරිද දෙමාපියොත් මෙතන ඉන්නවනම් හරිම වටිනවා හරිද මං කියන්නේ දෙමාපියන්ට උගන්වන දවස්වල ටොට්ටක් බලන්න පුතා වැඩ කරන විදිහ කොහොමද මම කියනකොට මේක ඒ විදිහට කරනවද මොකද මම කලින් සතියේවත් මතක් කරලා තමයි පාඩම පටන් ගන්න කොලයක් වෙලේ අරන් ළඟ තියාගෙන හරියට ලියනවාද කියලා බලන්න දෙමාපියන්ට විශේෂයෙන් කියන්නේ මොකද අපි මේක ලොකු විශ්වාසයකින් උගන්වන්නේ දරුවා ඉන්න ඕනේ පන්තියේ හරිද එක දෙයක් මම ඔයාලට කියනවා පුතේ රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා රෙකෝඩින් අපි ඕන තරම් දෙනවා ප්‍රශ්නයක් නැහැ හරිද රෙකෝඩින් එක පාරක් දෙපාරක් නෙමෙයි 100 පාරක් බලන්න ප්‍රශ්නයක් නැහැ අනිත් පන්තිල මොකක්ද දෙන්නේ සතියේ ඒවට එක පාරයි බලන්න දෙන්නේ ආයෙ ඒක බලන්න බෑ එහෙම කියනවනේ හරි හැබැයි අපේ පන්ති එහෙම නැහැ හරිද ඔයාලට ඕන තරම් රෙකෝඩින්ස් බලන්න පුළුවන් හැබැයි මම ඔයාගේ එක ඉල්ලීමක් කරනවා මොකක්ද ගොඩ ගහ ගන්න එපා රෙකෝඩින් හරිද අද රැයකට එන්න බැරි වුණා නම් පහුවදා උදේ හරි ඒක බලලා ඉවර කරගන්න හරිද YouTube එකේ ඔයාලට පුළුවන් නේ පුතේ ස්පීඩ් දාලා හරි බලන්න බලලා කොහොම හරි ඒක ඉවර කරගෙන නෝට් එක කම්ප්ලීට් කරගන්න අනිත් පන්තියට කලින් පැහැදිලිද අන්න ඒක තමයි ඔයාලට දෙන්න මම ලොකුම අවවාදය අනිවාර්යෙන් ඔයාලට කොට දාන්න පුළුවන් පුතේ අවුරුද්දේ තේරුණා නේද හරිද ඔන්න ඕකයි මට කියන්න ඕනකම තියෙන්නේ හරිද ඉතින් පුතේ හරිද ඔන්න ඔයක විස්තරේ මම මේකේ අපේ මම ඔයාලට අමුතෙන් කියන්න දෙයක් නැහැ හරිද මැත්ස් කරලා යන්න පුළුවන් පැති ඒ වගේම බයෝ කරලා යන්න පුළුවන් පැති ඒ ඔක්කොම මම මේකේ ඔයාලට දාලා තියෙන්නේ හරිද ඉතින් මේවා ඉතින් අමුතෙන් කියන්න දෙයක් නැහැ අපි පන්ති උගන්වද්දී මේ ඔක්කොම නැවත කියන යන්න පුළුවන් කෝස් එක පඩිය වගේ සැලරි එක කොහොමද ඔක්කොම කියනවා හරිද ඒ තරම් මේක රසවත් ඔයාලට මේ කෝස් එක අපි අරන් යනවා හරි පුතේ වෙන්න අපේ මම payment details පොඩ්ඩක් අය මතක් කරන්න අවසාන වශයෙන් හරිද Nexus 12 private limited හරිද මේක BOC බැංකුවත් එක්ක යන්නේ ඔයාට කිසිම දෙයකට බය වෙන්න කරන්න දෙයක් නැහැ ඔයා පුතේ කෙලින්ම මාසේ 10 වෙනිදාට කලින් තමයි ෆීස් දාන්න ඕනේ ෆීස් එක දාලා හරිද ඔයාට තියෙන්නේ මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට මේ තියෙන්නේ මේ මෙතන මම ඒක දාලා තියෙනවා මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට අදාළ ස්ලිප් එක දාන්න තියෙන්නේ හරිද මේ ටෙලිෆෝන් නම්බර් එකට ඉතින් ඔයාට රුපියල් 12000ක් කියන එක පුතේ සබ්ජෙක්ට්ස් තුනටම අවුරුද්දෙන් ඉවර කරනවා ආයේ ඇද ඉන්නේ නටන්නේ ඔයාට තියෙන සඳුදා ඉඳන් පන්තියට සම්බන්ධ වෙන්න සඳුදා නොමිලේ සම්බන්ධ වෙලා බලන්න ප්‍රශ්නයක් නැහැ හරිද අඟහරුවාදා කෙමිස්ට්‍රි පන්තියට නොමිලේ සම්බන්ධ වෙලා බලන්න ප්‍රශ්නයක් නැහැ ඒ වගේ ලබන සතියේ පළවෙනි දවස් ටික හරිද ඔයා සම්බන්ධ වෙලා බලන්න කොහොමද උගන්වන්නේ ඔය මේ මිනිස්සු උගන්වන එක තේරෙනවද කියලා ඒක බලන්න බෑ ආත්තිලා ඔය ඔක්කොටම කද තේරෙනවද ඉතින් ඒක බලන්න හරිද පළවෙනි දවසේ ඒව සම්බන්ධ වෙලා බලලා හරිද ලස්සනට වැඩේට සෙට් වෙන්න ඕකයි මම ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් මොනවා හරි විශේෂ දේවල් තියනවද පුතේ බෝඩ් එක පොඩ්ඩක් පැහැදිලි නැවලු දැන් මම හිතන්නේ හරි බෝඩ් එක දැන් මම හිතන්නේ හරි පැහැදිලි නැතුව ඇති තිබ්බා හරි දැන් මොකක් හරි අවුලක් එන්නේද හරි ඒවා බය වෙන්න එපා හරිද මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතේ alright නියමයි උදාරයි හරි එහෙනම් පුතාලා මම දන්නවා විශ්වාසයෙන් ඉන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් මේ අවසානයේ ලං වෙලා තියෙන්නේ ඉතින් ගොඩ විශ්වාසයෙන් ඉන්න පුතාලා හරිද මම දන්නවා ඔයාලට අනිවාර්යෙන් විභාගය ගොඩ දාන්න පුළුවන් අපි ගොඩ දාන මාර්ගය ඔක්කොම පෙන්නනවා හැබැයි ඔයා වැඩ කරන්න ඕන හරිද එකපාර බන්දේසියක තියලා ඒකක් දෙන්නේ නැහැ තේරුණාද අපි වැඩේ ගොඩ දානවා සබ්ජෙක්ට් එක ඔයාට තියෙන වැඩ කරන්න හරිද වැඩ කරන මාර්ගය අපි පෙන්නනවා ඔයා මෙහෙම කරන්න කියලා අපි ඔයාට ගයිඩ් එක දෙනවා සබ්ජෙක්ට් එක තිතට උගන්වනවා පැහැදිලිද ඔක්කොම කරලා ඔයා විභාගෙට යවනවා හොඳ රිසල්ට් එකක් දාලා ඔයා අපිට කෝල් කරනවා හරිද කැම්පස් යන්නේ අහවල් කැම්පස් එක කියලා කියනවා හරිද ඉතින් හරි විශ්වාසයෙන් ඒක කියන්නේ
ඉතින් හරි කැමැත්තකින් තමයි මේ ගුරුවරු ඔක්කොම උගන්වන්නේ. මේ සබ්ජෙක්ට්ස් කාපු ගුරුවරු ඉන්නේ. හරිද? ඉතින් ඔයාලට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මං කියන්නේ මෙච්චර මගේ දැක්ම මේක ගෲප් ක්ලාස් එකක්. ළමයි කොච්චර ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක ගෲප් ක්ලාස් එකක්. නැත්නම් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කියලා ඔයා හිතන්න. එච්චරයි ඔයා හිතන්න ඕනේ. වෙන මොකුත් නෙමෙයි. ඔයා ඉන්නේ ගෲප් ක්ලාස් එකක. ගෲප් එකක් පොතේ දන්නවනේ ඉන්ඩිවිජුවල් එකක් කරගන්න ලේසි නෑනේ අද කාලේනේ. ඉතින් ඔයා ඉන්නේ ගෲප් එකක ඉන්ඩිවිජුවල් එක කියලා හිතන්න. බය වෙන්න එපා. ඉතින් ඔයා විතරනේ ඉන්නේ. ෆෝන් එක ඉස්සරහා හරි ලැප් එක ඉස්සරහා හරි ඔයා විතරයි ඉන්නේ. ඔයාට තියෙන ප්‍රශ්න ටික අහගෙන ලස්සනට උත්තර දෙන්න. හරි. ඔච්චරයි සිද්ධිය. හොඳයි පුතේ. හරි මොනවා හරි විශේෂ ප්‍රශ්න තියෙනවද? හරිද? ඔයාට ඕනම දෙයකට මේ නම්බර එක පාවිච්චි කරන්න පුළුවන්. මගේ පර්සනල් නම්බර එක මම ඔයාට දෙනවා. පර්සනල් නම්බර එක. හරිද? ඔයාට දෙන්නම්. මෙන්න මේ නම්බර එක. මම ඔයාට දෙන්නම් ඒක. ඕන දෙයක් අද වුණත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරිද? අද වුණත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතනින් යන්න. මේ නම්බර එකට ඔයාලට පුළුවන් කෝල් කරන්න. හරි. තිස් 4යි 40යි 312 071යි 34යි 40යි 312. හරි ඔයාලට පුළුවන් මේ අංකෙට කෝල් කරන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. කෝස් එක ගැන සම්පූර්ණයෙන් මම කියලා දෙනවා. හරිද? කිසිම සැකයක් සංකාවක් තියාගන්න එපා. හරිද? 34යි 40යි 312 ඔන්න. හරිද? ඔන්න. හරිද? කිසිම සැක සංකාවක් තියාගන්න එපා. හරිද? ඔයාට ඕන ප්‍රශ්නයක් මට WhatsApp කරන්න. හරිද? ෆෝන් ලාක බලන්න. ඕන වෙලාවක බලන්න. හරිද? ඕකයි සිද්ධිය වෙන්නේ. ඉතින් පුතේ එහෙනම් පැයකට අධික කාලයක් අපිත් එක්ක පුතාලා රැඳිලා හිටියා. මං හිතනවා පුතාලා ලොකු විශ්වාසකින් අපිත් එක්ක රැඳිලා හිටියේ. ඉතින් මේ ලස්සන සැන්දෑව එහෙනම් පුතේ අවසන් කරන්න හදන්නේ. හෙට වෙසක් දවස. ඉතින් පුතාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් මං ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙයනේ කියලා පුතේ සඳුදා ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවසක් වුණාද? ඒ වගේම සඳුදා බලන්න පුතේ පන්තියට සම්බන්ධ වෙලා මම යාන්ත්‍ර විද්‍යාවේ හොඳම ටිකෙන් ඔයාට උගන්වන්න පටන් ගන්නවා. වෙන කිසිම දැනුමක් ඒකට අවශ්‍ය නැහැ. මගෙන් පළවෙනි දවසේ පටන් අරන් බිඳුවෙන් පටන් ගන්න. එකින් එක අපි ලකුණු එකතු කරගෙන යන්න. හරිද? ඕකයි මං කියන්නේ. බිඳුවෙන් පටන් අරන් හරිද? එකින් එක එකතු කරගෙන යන්න. ඔච්චරයි. බය වෙන්න එපා. හරිද? අස්සන්ට අවුරුද්දක් කාලයක් තියෙනවා. අවුරුද්දයි මාස දෙකක්. මාස 14ක් තියෙනවා ඔයාට. හරි? අපි ලස්සනට වැඩේ එහෙනම් කරගෙන යන්න. හොඳයි පුතා. හරිද? ඕනම දෙයකට මගේ අංකේ වැඩ කරනවා. මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඩීටේල්ස් ඔක්කොම අපි ගෲප් එකට දානවා. කවුරුත් පුතාලා ගෲප් එකෙන් ලෙෆ්ට් වෙන්න එපා. ජූනි ගෲප් එක ජූන් ඉන්ටේක් කියලා තියෙනවා. ලෙෆ්ට් වෙන්න එපා. එහෙනම් පුතේ අපි මෙතනින් අපේ ලස්සන සැන්දෑව හරිද? ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න මේ සැන්දෑව අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් පුතාලා එහෙනම් අපි සඳුදා රෑ 8ට සජීවීව හම්බෙමු. මම ඔයාට කියලා දෙනවා කොහොමද අපි සබ්ජෙක්ට් එකක් ගොඩ දාන්නේ කියලා. හොඳයි පුතේ. එහෙනම් අපි සඳුදාට හම්බෙමු. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. අයබෝවන්.